අන්නහසයෝ ආයුබෝවන් සාදරයෙන් පිළිගන්නවා ඔබ මේ කොරියන් පොත විත් පුබුදු. අද අපි කතා කරන්නේ කොරියානු වචන කොහොමද කියවන්නේ කියන කාරණාව ගැන. අපි කලින් වීඩියෝ එකේදී අපි කතා කරා මේ හල් අක්ෂර පිළිබඳව කතා කරා. එතකොට ව්‍යංජන අක්ෂර පිළිබඳව කතා කරා. ඔව් අපි මේ පාඩමේදී කතා කරන්න යන්නේ අපි අර ඉගෙනගත්ත සියලුම දැනුම් ප්‍රයෝගී කරගෙන කොහොමද කොරියානු වචනයක් නිවැරදිව කියවන්නේ කියන කාරණාව. හරි. අපි යමු පාඩමට. මුලින්ම අපි කතා කරනවා මෙන්න මේ syllable types ගැන. ඔව්. මම ඔයාලට කලින් වීඩියෝස් වලදී කියලා දුන්නා මොකද්ද මේ syllable එකක් කියන්නේ කොහොමද syllable එකක් හැදෙන්නේ කියන කතාව. මම දැනුත් පොඩ්ඩක් මතක් කරන්නම් ඔයාලට. ඇත්තටම syllable එකක් කියලා කියන්නේ ශබ්ද කොටසක්. මේ ශබ්ද කොටස හැදෙන්නේ කොරියානු හෝඩියේ තියෙන ස්වර සහ ව්‍යංජන එකතු වෙලා. මෙතනදී අපි මේ syllable වර්ග නැත්නම් syllable types කියලා කතා කරන්නේ මෙන්න මේ ව්‍යංජන අක්ෂර සහ ස්වර අක්ෂර එකතු වෙලා syllable එකක් හදන විදි ගැන. ස්වර අක්ෂරයක් සහ ව්‍යංජන අක්ෂරයක් එකතු වෙන ආකාරය අනුව වර්ග හතරක් යටතේ අපි මෙන්න මේ syllable types කතා කරනවා. ඔව්. අපි යමු පළවෙනි syllable වර්ගයට. පළවෙනි වර්ගය තමයි මෙන්න මේ තියෙන්නේ CV. ඔව් CV කියන එකෙන් අදහස් කරන්නේ C අකුරෙන් අදහස් කරනවා consonant නැත්නම් ව්‍යංජන අක්ෂර. V අකුරෙන් අදහස් කරන්නේ vowel. ඒ කියන්නේ ස්වර අක්ෂර. ඔව් පළවෙනි syllable වර්ගය හැදෙන්නේ එතකොට consonant එකක් සහ vowel එකක් එකතු වෙලා. බලන්න මුලින්ම තියෙනවා consonant එක ඊට පස්සේ තියෙනවා vowel එක. ඔව් එතකොට අපි බලමු කොහොමද මේ සිරස් ස්වරයක් සමග මෙන්න මේ විදිහට තමයි පිළිහිටන්නේ. මුලින් consonant එක තියෙනවා ඊට පස්සේ vowel එක තියෙනවා. vowel එකට නැත්නම් අපි කියනවා ස්වර අක්ෂරයට වම් පැත්තෙන් තමයි අපි හැම වෙලාවෙම මේ සිරස් ස්වරයකදී ව්‍යංජන අක්ෂරයක් තියන්නේ. බලන්න උදාහරණයක්. අපි මේක ගැන කලින් කතා කරලා තියෙනවා. බලන්න මෙතන මෙන්න මේ න කියන ව්‍යංජන අක්ෂරය තමයි මුලින් තියෙන්නේ. ඊට පස්සේ ආ කියන ස්වර අක්ෂරය පිළිනවා. මේ තමයි CV කියන අවස්ථාව මේ සිලබස් වර්ගවල තියෙනවා. හරි ඊට පස්සේ බලමු අපි තිරස් ස්වරයක් සමග කොහොමද පිළිහිටන්නේ කියලා. සිරස් ස්වරයක් සමග මෙන්න මේ CV කියන අවස්ථාවේ මේ සිලබල් වර්ගයේදී මුලින්ම අපි කියනවා මේ ස්වරයට ඉහළින් තමයි ව්‍යංජන අක්ෂරය පිළිහිටන්නේ. බලන්න උදාහරණයක්. මේ තියෙන මෙතන න කියන අක්ෂරයෙන් බලන්න මේ න කියන ව්‍යංජන අක්ෂරය ඌ කියන තිරස් ස්වරයත් එක්ක පිළිහිටනකොට ඌ කියන ස්වරයට ඉහළින් තමයි අපි ලිවීම සිද්ධ කරන්නේ. මෙන්න මේ විදිහට තමයි මෙන්න මේ CV කියන syllable වර්ගය නිර්මාණය වෙන්නේ. හරි අපි යමු දෙවනි syllable වර්ගයට. ඔව්. දෙවනි syllable වර්ගය නිර්මාණය වෙන්නේ vowel එකක් විතරක්. නැත්නම් ස්වර අක්ෂරයක් විතරක් එකතු වෙලා. මෙතනදී අපි භාවිත කරන්නේ අපි ඉගෙනගත්ත ස්වරවල ශුද්ධ ස්වර අවස්ථාව. ඒ කියන්නේ එතකොට වචනයක මේ vowel එකක් නැත්නම් මේ ස්වර අක්ෂරය තියෙනවා නම් අපි ඒක ප්‍රොනවුන්ස් කරන්න ඕන, අපි ඒක ශබ්ද කරන්න ඕන. ඒ අපි ඉගෙනගත්ත ශුද්ධ ස්වර ශබ්දයෙන්. ඔව් අපි කලින් පාඩම් වලදීත් මේ ගැන කතා කරා. එතන තියෙන ව්‍යංජන අක්ෂරයත් එක්ක අපි ස්වරයක් ලියුවම මොකද වෙන්නේ? මෙතන අපි ඒකෙන් නිරූපණය කරනවා ශුද්ධ ස්වර ශබ්දය. එහෙම කියලා අපි කලින් මේක ඉගෙන ගත්තා. මේ තිරස් ස්වරයක් එක්ක තියෙන විදිය. සිරස් ස්වරයක් සමග අපි කලින් කතා කරපු විදිහට මෙන්න මේ ස්වරයට ඉහළින් තමයි මෙන්න මේ ව්‍යංජන අක්ෂර පිහිටන්නේ. මෙතනින් නිරූපණය කරන්නේ ශුද්ධ ස්වර ශබ්දය. හරි. අපි යමු ඊළඟ තුන්වෙනි syllable වර්ගයට. බලන්න තුන්වෙනි අවස්ථාව මෙන්න මේ විදිහට තමයි syllable නිර්මාණය වෙන්නේ. CVC කියන අවස්ථාව. ඔව්. එතකොට consonant, vowel, final consonant. ඒ කියන්නේ ව්‍යංජන අක්ෂරයක් තියෙනවා, ස්වර අක්ෂරයක් තියෙනවා, හල් අක්ෂරයක් තියෙනවා. ඔව්. මෙන්න මේ විදිහට අක්ෂර තුනක් එකතු වෙලා ශබ්ද කොටසක් නිර්මාණය වෙනවා. අපි උදාහරණයක් බලමු ඉස්සෙල්ලා සිරස් ස්වරයක් සමග කොහොමද නිර්මාණය වෙන්නේ කියලා. ඔව් සිරස් ස්වරයක් සමග නිර්මාණය වෙනකොට මුලින්ම මේ ව්‍යංජන සහ ස්වර අවස්ථාව කොහොමද නිර්මාණය වෙන්නේ? මුලින්ම පිළිහිටනවා ව්‍යංජන ඊට පස්සේ තමයි ස්වර අක්ෂරය තියෙන්නේ. එතකොට ස්වර අක්ෂරයට වම් පැත්තෙන් තමයි අපි අර ව්‍යංජනය පිළිහිටන්නේ. ඊට පස්සේ හල් අක්ෂරය අපි හැම වෙලාවෙම පහලින් තමයි ලියන්නේ. මෙන්න මේ ස්වර සහ ව්‍යංජනයට පහලින් තමයි අපි ලිවීම සිද්ධ කරන්නේ මෙන්න මේ විදිහට. හරි. අපි බලමු ඊළඟට උදාහරණයක් අරන් බලමු. බලන්න මෙතන උදාහරණේ මෙතන තියෙනවා මේ මෙන්න මේ දෙන්න එකතු වෙලා. මෙතන ව්‍යංජන අක්ෂරය තියෙනවා මෙන්න මේ ප
කියන ව්‍යංජනාක්ෂරය තියෙනවා එකතු වෙලා තියෙනවා ආ කියන ස්වරයත් එක්ක. ඒතකොට ඒ දෙන්න එකතු වෙලා CV අවස්ථාව හදනවා. ඊට පස්සේ අපි මෙතන කතා කරන මේ හල් අක්ෂරය පහලින් පිහිටනවා. එතකොට CVC කියන අවස්ථාව මෙන්න මේ විදිහට තමයි නිර්මාණය වෙන්නේ. හරි. තිරස්වරයක් සමග බලන්න. තිරස්වරයක් සමග අපි අර කලින් CV අවස්ථාව කතා කරා වගේ තමයි මෙතන ස්වරාක්ෂරය තියෙනවා. ස්වරාක්ෂරයට ඉහළින් තමයි. ස්වරාක්ෂරයට ඉහළින් තමයි මේ ව්‍යංජනාක්ෂරය තියෙන්නේ. ඊට පස්සේ මේ දෙන්නට පහලින් තමයි හල් අක්ෂරය තියෙන්නේ. ඒතකොට අපි දන්නවා කොහොමද පහලින් තමයි හල් අක්ෂරය පිහිටන්නේ කියලා. හරි බලන්න උදාහරණයක්. මේ ස්වරාක්ෂරය තියෙන්නේ ඌ කියන ස්වරාක්ෂරය තියෙනවා. ඊට ඉහළින් තමයි පළවෙනි ව්‍යංජනාක්ෂරය තියෙන්නේ. ඊට පස්සේ හල් අක්ෂරය පහලින් තියෙනවා. එතකොට මේක අපිට මුන් කියලා උච්චාරණය කරන්න පුළුවන්. හරි. අපිට මේ අවස්ථාවේදීම දකින්න පුළුවන් මෙන්න මේ මෙතන උදාහරණයක් කරන් තියෙනවා. බලන්න මේ අපි මේ කලින් කතා කරපු අවස්ථාවමයි මෙතන තියෙනවා මේ තියෙන්නේ ව්‍යංජනාක්ෂරය. මෙතන තියෙනවා ස්වරාක්ෂරය. බලන්න පහලින් හල් අකුරු දෙකක් තියෙනවා. ඔව් මේකත් අපි කලින් කතා කරා අපි අර හල් අක්ෂර ගැන කතා කරද්දි මම කිව්වා හල් අක්ෂර මේ දිත්ව හල් අක්ෂර කියලා જાතියකුත් කොරියානු භාෂාව ඇතුළේ තියෙනවා කියලා. ඔව් එතකොට අපි මේ පාඩම ඇතුළේදී මේ දිත්ව හල් අක්ෂර කියන්නේ මොනවද කියලා කතා කරනවා. දැන් මට කියන්න ඕනේ මෙතනදී මෙන්න මේ හල් අක්ෂරයක් විදිහට මේ දිත්ව හල් අක්ෂරයක් පිළිහින විටත් මෙන්න මේ CVC අවස්ථාවේදී තමයි මෙන්න මේ ස්වරයක් තියෙනවා. ස්වරයට වම් පැත්තෙන් තියෙනවා මේ සිරස්වරයක නම් වම් පැත්තෙන් පිහිටනවා. තිරස්වරයක නම් ඉහළින් පිහිටනවා. බෑ හල් අවස්ථාවේදී අපිට හල් අක්ෂරය පහලින් තමයි පිහිටන්නේ. එතකොට දිත්ව හල් අක්ෂරයකුත් පිහිටන්න පුළුවන්. හල් අක්ෂරවලදී දිත්ව හල් අක්ෂර කියලා જાතිකුත් තියෙනවා. අපි ඒ ගැන ඉදිරියේදී කතා කරමු. හරි. අපි බලමු ඊළඟ හතරවෙනි අවස්ථාව තමයි මෙන්න මේ VC කියන අවස්ථාව. බලන්න මේ මෙතනදී වවල් එකක් සහ ෆයිනල් කොන්සනන්ට්. ඒ කියන්නේ ස්වරාක්ෂරයක් සහ හල් අක්ෂරයක් පමණක් පිළිහින අවස්ථාව. එතකොට මෙතනදී අපිට අර මේ ව්‍යංජනාක්ෂරයක් මේ ආරම්භක ව්‍යංජනාක්ෂරයක් පිළිහිටන්නේ තියෙන්නේ ස්වරාක්ෂරය සහ ඊට පහලින් තියෙනවා හල් අක්ෂරය. බලන්න සිරස්වරයක් සමග මෙන්න මේ විදිහට පිළිහිටනවා. මේ තියෙන්නේ අපිට බලා ගන්න පුළුවන් මෙතන තියෙන්නේ මේ ස්වරය. ශුද්ධ ස්වරයක් විදිහට මෙතන ස්වරාක්ෂරයක් සිරස්වරයක් පවතිනවා. බලන්න පහලින් තියෙනවා හල් අක්ෂරය. මෙතන හල් අක්ෂරය විදිහට නම් තියෙන්නේ දිත්ව හල් අක්ෂරය. හල් අක්ෂරය පහලින් පිහිටනවා. තනි හල් අක්ෂරයක් හරි දිත්ව හල් අක්ෂරයක් හරි අපිට මේ විදිහට පහලින් තියන්න පුළුවන් මෙන්න මේ VC කියන අවස්ථාවේදී. ඊළඟට බලන්න තිරස්වරයක් සමගත් මේක වෙනස් වෙන්නේ නැහැ. කොහොමත් මොකද අපි කිව්වා හල් අක්ෂර ලියන්නේ පහලින් නිසා මේ හල් අක්ෂරය පිහිටන තැන වෙනස් වෙන්නේ නැහැ. ඒ කොහොමත් හල් අක්ෂරය ලියන්න ඕන අපි පහලින්. බලන්න එතකොට මෙතන තියෙනවා E කියන ස්වරය තියෙනවා. ඊට පහලින් තියෙනවා මෙතන මේ හල් පයන්න. හරි. මම හිතනවා මේකත් ඔයාලට අවබෝධ වෙන්න ඇති කියලා. මෙන්න මේ හතර. මෙන්න අපි මේ ඉගෙනගත්ත සිලබල් වර්ග හතර තමයි කොරියානු භාෂාවේ දක්නට අපිට ලැබෙන්නේ. මෙන්න මේ ආකාරයට එතකොට ව්‍යංජනාක්ෂර සහ ස්වරාක්ෂර එකතු වෙලා ශබ්ද කොටස් නිර්මාණය වෙනවා. ඒ ශබ්ද කොටස් නිර්මාණය වෙන ආකාර හතර තමයි අපි දැන් ඉගෙන ගත්තේ. අපි දැන් බලමු උදාහරණයක් අරගෙන බලන්න මෙන්න මේ වචනය අන්‍යන් හසයෝ කියන මෙන්න මේ වචනය ඇතුලේ අපි මේ ඉගෙනගත්ත සිලබල් වර්ග ඔක්කොම එකතු වෙලා තියෙනවා. එතකොට ඒකේ අරමුණ දැන් මම කියන්නේ අපි අයි මේ සිලබල් වර්ග ඉගෙන ගත්තේ වචනයක දැන් මේ සිලබල් එකතු වෙලා තමයි වචනයක් අපි ශබ්ද කිරීම කරන්නේ. එතකොට මේ වචනය නිර්මාණය වෙලා තියෙන්නේ මේ සිලබල් කොටස් එකතු වෙලා. එතකොට ඒ ශබ්ද කොටස හඳුනා ගන්න අපි දැනගෙන ඉන්න ඕන කොහොමද සිලබල් එකක් නිර්මාණය වෙන්නේ කියලා. එතකොට මෙතනදී මම ඔයාලට පැහැදිලිව පෙන්නන්නම් කොහොමද මේ අපි කලින් ඉගෙනගත්ත ශබ්ද කොටස් මේ වචනයක් ඇතුලේ අන්තර්ගත වෙලා තියෙන්නේ කියලා. හරි. බලන්න පළවෙනි සිලබල් කොටස. පළවෙනි ශබ්ද කොටස අපි මේකෙන් වෙන් කරගමු. මේ තියෙන්නේ අන් කියන පළවෙනි ශබ්ද කොටස. එතකොට මෙන්න මේ ශබ්ද කොටස තමයි අපි මෙතන මේ වෙන් කරලා අරගෙන තියෙන්නේ. බලන්න මෙතනදී අපි ඉගෙන ගත්ත VC කියන අවස්ථාව. මේ තියෙන්නේ වවල් එකක්. නේ? VC කියන අවස්ථාව. මෙතන වවල් එක තියෙනවා පහලින් හල් අක්ෂරය තියෙනවා. හරි. ඊළඟට බලන්න අපි ඉගෙන ගත්තා මෙතනදී මොකක්ද තියෙන්නේ? මුලින්ම තියෙනවා ව්‍යංජන අක්ෂරය. ඊට පස්සේ තියෙනවා ස්වර අක්ෂරය. ඊට පස්සේ තියෙනවා හල් අක්ෂරය. ඒ කියන්නේ මුල්ම තියෙනවා C, මෙතන V, ඊට පස්සේ පහලින් තියෙනවා C කියන එක. ඒතකොට C කියන අවස්ථාව තමයි මේ ශබ්ද කොටසෙන් අඩංගු වෙලා තියෙන්නේ. හරි. බලමු අපි ඊළඟ ශබ්ද කොටස. ඔව්. මෙතන තියෙනවා
අපි කතා කරන ව්‍යංජන අක්ෂරයක්. ඔව් මෙතන තියෙන්නේ මෙන්න මේ හ කියන ව්‍යංජන අක්ෂරය තියෙනවා. ඊට පස්සේ ආ කියන ස්වරය. ඔව් ව්‍යංජන අක්ෂරයක් සහ ස්වරයක් එකතු වෙලා හදන්නේ මොන අවස්ථාවද? C V අවස්ථාව. බලන්න දැන් අපි කතා කරපු අවස්ථා තුනක් අපිට මෙතන දක්නට ලැබුණා. ඊළඟ ශබ්ද කොටස මෙන්න මේ C කියන ශබ්ද කොටසත් අපිට මේ තියෙන්නේ C V අවස්ථාව. බලන්න හතරවෙනි ශබ්ද කොටස. මෙන්න මේ හතරවෙනි ශබ්ද කොටසේ තියෙන්නේ අපි අර කතා කරපු තනි ස්වරයක් පිහිටන අවස්ථාව. තනි ස්වරයක් පිහිටන අවස්ථාව තමයි 4. ඔව් අපි කලින් ඉගෙන ගත්ත සිලබල් වර්ග 4ම අපිට මේ උදාහරණයේදී දකින්න ලැබෙනවා. එහෙනම් අපි ඔයාලට දැන් අවබෝධ වෙනවා ඇති අපි ඇයි සිලබල් වර්ග ගැන ඉගෙන ගත්තේ කියලා. ඒක හරි වැදගත් වෙනවා. මොකද වචනයක් නිර්මාණය වන්නේ ශබ්ද කොටස් වලින් නම් ඒ කොටස් එකතු කරගෙන වචනක් උච්චාරණය කරන්නේ සිලබල් එකක් හැදෙන විදිය ගැන අවබෝධයක් තිබීම අවශ්‍ය වෙනවා. මම හිතනවා ඔයාලට අවබෝධය දැන් ඇති කියලා. අපිට ඔයාලට මෙන්න මේ ස්වර සහ ව්‍යංජන ගැන තව දුරටත් හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. ඔයා මේ මගේ මුලින් කරපු පාඩම් ටික නැවත බැලුවොත් ඔයාට අපේ මුලින් කරපු වීඩියෝස් වල තියෙනවා මේ මම හිතනවා හොඳ අවබෝධයක් ගන්න පුළුවන් ස්වර සහ ව්‍යංජන ගැන. ඒක නිසා ඔයාලා බැලුවේ නැත්නම් මුල් වීඩියෝස් ටික ඒ වීඩියෝස් ටිකත් බලන්න. ඊට පස්සේ මෙතෙන්ට එන්න. මෙතන ඉඳන් ඔයාලට එතකොට අපි සිලබල් ගැන කලින් කතා කරලා තිබුණා. මම මෙතනදිත් මේ සිලබල් සහ සිලබල් වර්ග ගැන හොඳ පැහැදිලි කිරීමක් කරා කියලා හිතනවා. මම හිතනවා ඔයාලට ඒක අවබෝධ වෙන්නේ නැති කියලා. හරි අපි ඊළඟ යමු. අපි මේ වීඩියෝ එකේ අරමුණ වෙන්නේ මොනවද? කොරියානු වචන කියවීම තමයි මේ පාඩමේ අපි අරමුණ තියෙන්නේ. අපි එහෙනම් එතෙන්ට යමු. ඔව් පළවෙනි ක්‍රීතිය විදියට හල් අකුරකට පසු ස්වරයක් ඇති විට මොකද්ද කරන්න ඕන කියන කාරණා. හරි. මම ඊට කලින් ඔයාලට තව දෙයක් මතක් කරන්නම්. ඇයි ඇත්තටම මේ රීතීන් භාවිතා කරන්නේ? කොරියානු ජාතිකයින් මේ රීතීන් භාවිතා කිරීම අරමුණවනේ ඔවුන්ට මෙන්න මේ ශබ්ද කිරීමේ පහසුව හදාගන්න. හරිද? ඒ පහසුව නිසා තමයි ඔවුන් එක රීතියක් බවට පත් කරගෙන පොදුවේ භාවිතා කළේ. එතකොට එක ප්‍රධාන අරමුණ තමයි මේවා රීතින් හැදිලා තියෙන්නෙම සමහර ඒවා අපිට හැදිලා තියෙන්නේ ඇයි කියලා හිතා ගන්න බැරුණාට ඒ කියන්නේ මේක නිශ්චිතවම රීතින් වලට අදාළ නැති අවස්ථා එනවා. හරිද? එතකොට ඇත්තටම මේක ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ ඔවුන්ගේ උච්චාරණ පහසුව තමයි ඔවුන් බලලා තියෙන්නේ. හරිනේ? එහෙනම් අපි පළවෙනි කාරණාව මෙන්න බලන්න මේ උදාහරණයක් කරන් අපි කතා කරමු. උදාහරණෙන් වලට කියලා දෙන්නම්. මෙන්න බලන්න මෙතන මේ පළවෙනි උදාහරණේ අපි ඒක වෙනම අරගමු. මෙතන තියෙනවා ප කියන ව්‍යංජන අක්ෂරය. මෙතන තියෙනවා ආ කියන ස්වර අක්ෂරය. මෙතන තියෙනවා හල් අක්ෂරය. බලන්න C V C කියන අවස්ථාවෙන් තමයි මේ ශබ්ද කොටස නිර්මාණය වෙලා තියෙනවා. අපිට මේක උච්චාරණය කරන්න පුළුවන් පප් කියලා. ඊළඟ ශබ්ද කොටස අපිට උච්චාරණය කරන්න පුළුවන් l කියලා. දැන් මේ දෙන්න එකතු කරගෙන තමයි අපි වචනේ උච්චාරණය කරනවා. කොහොමද අපි මෙතන දැන් උච්චාරණය කරනවා නම් මේ තියෙන විදිහට අපි දැන් දන්න දැනුමින් උච්චාරණය කරනවා නම් කොහොමද උච්චාරණය කරන්නේ? පප් l කියලානේ. ඒක ටිකක් කියවන්න අපහසුයි. ඒ නිසා මොකද කරේ කොරියන් ජාතිකයින් මෙතන තියෙන මෙන්න මේ හල් පයන්න සහ මෙතන තියෙන මෙන්න මේ කියන ස්වරය මේ දෙන්න එකතු කරලා උච්චාරණය කරන්න එයාලා පුරුදු වුණා. ඔව් මේ දෙන්න එකතු කරලා උච්චාරණය කරනකොට බලන්න හරි පහසුයි උච්චාරණය කරන්න මෙන්න මේ විදිහට. දැන් මෙයාලා දෙන්න එකතු වෙලා හැදෙනවා. දැන් මෙතන තියෙන මේ හල් අක්ෂරය මෙතන තියෙන ස්වරයත් එක්ක එකතු වුණාම මෙන්න මේ අක්ෂරයනේ හදන්නේ. මෙන්න මේ අක්ෂරය හදනවා. හරිද? හැබැයි මේ අක්ෂරය දැන් මේ කොහොමද අපි උච්චාරණය කරන්නේ? දැන් ආපහු අපිට ඕන වෙනවා අර අපි ව්‍යංජන අක්ෂර ගැන ඉගෙන ගත්ත දැනුම. මෙතන තියෙන මෙන්න මේ ව්‍යංජන අක්ෂරයට තියෙනවා ශබ්ද දෙකක්. ශබ්ද දෙකක් තියෙනවා. අපි පළවෙනි ශබ්දය තමයි ප කියන ශබ්දය. දෙවෙනි ශබ්දය තමයි බ කියන ශබ්දය. මම ඔයාලට කිව්වා වචනයක මුල තියෙනවා නම් අපි මේ ශබ්ද දෙකෙන් ප කියන ශබ්දය තමයි භාවිත කරන්න කියලා. වචනයක මැද හරි අග හරි තියෙනවා නම් අපි කිව්වා ඒකේ බ කියන ශබ්දය තමයි උච්චාරණය කරන්නේ. හල් අක්ෂරයක් විදිහට තියෙනකොට අපි හල් පයන්න තමයි උච්චාරණය කරන්නේ. හරි. හැබැයි මෙතනදී මොකද වෙන්නේ? මෙතන තියෙන මේ හල් අක්ෂරය යනවා මෙන්න මෙතන තියෙන දෙවන සිලබල් එක දෙවන ශබ්ද කොටසේ තියෙන පළවෙනි ස්වරයත් එක්ක එකතු වෙලා මැදට යන නිසා මෙයාගේ ශබ්දය මොකද වෙන්නේ? මෙයා දැන් ඉන්නේ මේ වචනයේ අවසාන ශබ්ද කොටසේ තමයි ඉන්නේ. එහෙනම් මෙයා අපිට බ කියලා උච්චාරණය කරන්න පුළුවන්.
ඔව් එතකොට මේ හල් බයන්න එකතු වෙනවා අයන්නත් එක්ක කියන ශබ්දයත් එක්ක මොකද වෙන්නේ? බ කියන ශබ්දය නිර්මාණය වෙනවා. හරි බලමු අපි කොහොමද එහෙනම් මේ සම්පූර්ණ වචනය උච්චාරණය කරන්න කියලා. දැන් අපි මුලින් මේක උච්චාරණය කළේ පබ් එල් කියන එක. මේ දෙන්න එකතු වෙලා බ කියලා හැදුනට පස්සේ පබල් පබල් කියලා තමයි මේ වචනය උච්චාරණය කරන්නේ. එහෙනම් අපි ඉගෙන ගත්ත පළවෙනි රීතිය තමයි හල් අකුරකට පසු ස්වරයක් ඇති විට. ඒ කියන්නේ හල් අකුර මෙතන තියෙනවා හල් අක්ෂරය. මේ හල් අක්ෂරයට පස්සේ දෙවන සිලබල් කොටසේ මොකක්ද තියෙන්නේ? දෙවන සිලබල් කොටසේ මුලින්ම අපිට හම්බ වෙන්නේ ස්වරයක්. එහෙනම් මේ විදිහට ස්වරයක් තියෙනවා නම් අපි මෙන්න මේ දෙන්න එකතු කරලා ශබ්දය නිර්මාණය කරගෙන තමයි උච්චාරණය කරන්නේ. හරි. අපි බලමු තව උදාහරණයක් අරගෙන බලන්න මේ වචනය. මම මේ වචන වෙනම ගන්නවා පොව්. මෙන්න මෙතන. ඔව් බලන්න මෙතන තියෙන හල් අක්ෂරය. මොකද්ද හල් අක්ෂරය? ඔව් හල් අයන්න තමයි මෙතෙන්ද අපිට හම්බ වෙන හල් අක්ෂරය. මේ හල් අක්ෂරයත් සමග මෙතන අපිට හම්බ වෙනවා ආ කියන ස්වරය. ආ කියන ස්වරාක්ෂරය තියෙනවා. එහෙනම් මොකද අපි කරන්නේ? මේ දෙන්න මෙන්න මේ විදිහට මේ දෙන්න එකතු කරගෙන අපි උච්චාරණය කරනවා. අපි හදා ගන්නවා මෙන්න මෙතන තියෙන මෙන්න මේ අක්ෂරය. ඔව් කොහොමද මේවා අපි දැන් උච්චාරණය කරන්නේ? දැන් හල් අක්ෂරයක් විදිහට නම් තිබුණේ හල්ලා යන්න. මෙයාව මැදට යනවා. මෙයාටත් අපි කිව්වා ද්විත්ව ශබ්දනේ තියෙන්නේ. ඔව් ශබ්ද දෙකක් තියෙනවා. එහෙනම් මෙයා වචනේ මුලදි විතරයි අපි ල ශබ්දය ගන්නෙ. හල් අක්ෂරයේදී හල් යන්න ගන්නවා. මැද හෝ අග තියෙනවා නම් අපි ගන්නෙ ර කියන ශබ්දය. එහෙනම් අපි මේ දෙන්න එකතු කරලා අපි ර කියන ශබ්දය ආ එක එකතු වුණාම රා කියන ශබ්දය හැදෙනවා. හරි අපි බලමු කොහොමද එහෙනම් සම්පූර්ණ වචනේ උච්චාරණය කරන්න කියලා. හරා පුචි. හරා පුචි කියලා කියනවා 100ට. බලන්න මේ වචනේ අපි ඉතින් කලින් අපි මේ සම්පූර්ණ මුල් වචනේ අපි කතා කරනවා නම් මේ ලියලා තියෙන වචනේ කතා කරනවා නම් කොහොමද අපිට මේ අපි ඉගෙන ගත්ත ග්‍රැමර් කොටස නැතුව මේ රීතිය නැතුව කොහොමද අපිට උච්චාරණය කරන්න පුළුවන් කියලා. හල් අබොජි. හල් අබොජි කියනකට වඩා හරා බොජි කියලා කියන එක ලේසි. කොරියන් ජාතික ඉතා වේගෙන් කතා කරනවානේ. ඒ අන්‍යයාලා වේගෙන් කතා කරන්නේ මෙන්න මේ විදිහට සිලබල් එකට එකතු කරගෙන මේ රීතීන් පාවිච්චි කරලා තමයි. හරිද? එතකොට හල්ලා බොජ කියනට වඩා හරි ලේසි හරා බොජ කියලා කියන එක. මම හිතනවා ඔයාලට ඒක අවබෝධ වෙන්නේ නැති කියලා. හරි. එහෙනම් අපි මේ කලින් කතා කරපු මේ ද්විත්ව හල් අකුරු. ඔව් දැන් ඔයාලට ඊළඟ ප්‍රශ්න තියෙන්නේ මෙන්න මේ ද්විත්ව හල් අකුරු එක්ක. අපි හල් අක්ෂර ගැන නම් තුන්වෙනි වීඩියෝ එකේදී අපි කතා කරා හොඳට හල් අක්ෂර ගැන. මම හිතනවා ඔයාලට ඒක නම් ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි කියලා. මේ තියෙන ද්විත්ව හල් අකුරු කොරියානු භාෂාවේ තියෙන. මේ හල් අක්ෂර වලින් අපි වචනයක මේ හල් අක්ෂර තියෙනවා නම් ඇත්තටම අපි මේ හල් අක්ෂර වලින් එක හල් අක්ෂරයයි උච්චාරණය කරන්නේ. හැම වෙලාවෙම එක්කෙනයි උච්චාරණය කරන්නේ. අපිට තියෙන ප්‍රශ්නේ තමයි උච්චාරණය කරන්න අවශ්‍ය හල් අක්ෂරය කොහොමද අඳුනගන්නේ කියන කාරණාව. හරි අපි බලන්න පළවෙනි එක මුලින් ඇති හල් අකුරු උච්චාරණය කරනවලු. මුලින් ඇති අකුරු තමයි උච්චාරණය කරන්නේ. මෙන්න මේ තියෙන අයගෙන් අපි උච්චාරණය කරන්නේ බලන්න මෙතන ඉන්න අයගෙන් උච්චාරණය කරන්නේ වචනයක තියෙනවා නම් පළවෙනියටම තියෙන හල් අක්ෂරය. හරි බලන්න අපි මෙන්න මේ හල් කයන්න සහ හල් තයන්න. දැන් මෙතන මෙතන ව්‍යංජන අක්ෂරයක් විදිහට නන්නේ මෙයා ස කියන ව්‍යංජන අක්ෂරයනේ මෙතන තියෙන්නේ. මෙයාගේ ස. හැබැයි මෙයා හල් අකුරක් වුණාට පස්සේ මොකද වෙන්නේ? මෙයාට හල් අක්ෂරයක් විදිහට තියෙන්නේ හල් තයනු ශබ්දය. මොකද කොරියානු භාෂාවේ හල් සයන්නක් නැහැ. ඒක නිසා තමයි මම මෙතන මේ හල් කයන්න සහ හල් තයන්න කියලා කිව්වේ. හරි බලන්න මෙයාගෙන් කවද උච්චාරණය කරන්නේ? මෙන්න මෙයා තමයි මෙන්න මේ හල් කයන්න තමයි උච්චාරණය කරන්නේ. බලන්න ඊළඟ ශබ්ද ඊළඟ හල් අක්ෂරය ඊළඟ ද්විත්ව හල් අක්ෂරයෙන් අපි උච්චාරණය කරන්නේ මෙන්න මෙයාව. මෙතනදී මෙන්න මෙයාව. මෙතනදී මෙන්න මේ හල් අයන්න. මෙතනදිත් හල් අයන්න උච්චාරණය කරනවා. මෙතනදී හල් පයන්න තමයි උච්චාරණය කරන්නේ. මෙන්න මෙතනදී හල් අයන්න සහ බොහෝ වෙලාවට හල් අයන්න උච්චාරණය වෙනවා. මෙන්න මේ විදිහට තමයි මෙන්න මේ ද්විත්ව හල් අක්ෂරවලදී බොහෝ වෙලාවට උච්චාරණය වෙන්නේ මුලින්ම තියෙන අක්ෂරය. හරි. ඊළඟට බලමු මේ දෙවැනි අකුරු උච්චාරණය වෙන අවස්ථාවක් තියෙනවා. මෙන්න මේ තුන් දෙනාගෙන් බොහෝ වෙලාවට වචනයක හල් අක්ෂරය විදිහට තියෙනවා නම් දෙවැනියට තියෙන අක්ෂරය තමයි උච්චාරණය වෙන්නේ. බලන්න. ඔව් මෙන්න මෙයාගේ හල් කයන්න තමයි උච්චාරණය වෙන්නේ. මෙතන මේ හල් අයන්න සහ හල් මයන්නගෙන් හල් මයන්න උච්චාරණය වෙනවා. මෙතනදී හල් පයන්න උච්චාරණය වෙනවා. මතක තියාගත යුතු කාරණයක් තියෙනවා.
මේ රීතිය 100%ක්ම මේ විදිහට පාවිච්චි කරන්න බෑ. හරිද? කොරියානු භාෂාව ඇතුලේ මේ මෙන්න මේ විදිහට පළවෙනි අකුර හෝ දෙවෙනි අකුර උච්චාරණය කරන අපි මේ කතා කරපු අවස්ථාවන් දෙකට වෙනස් විදිහට උච්චාරණය වෙන්න පුළුවන්. අපි දෙවෙනි අකුර උච්චාරණය වෙනවා කියලා මෙතන කිව්වට මේ තුන් දෙනාගෙන් සමහර අවස්ථා තියෙනවා පළවෙනි අකුර උච්චාරණය වෙන. මේ පැත්තටත් ඒ වගේ. ඒක නිසා මේක 100%ක්ම මේ විදිහට මෙනවා කියලා නැහැ. භාෂාව භාවිතයෙන් තමයි අපි ඒක ඉගෙන ගන්න ඕන. හැබැයි බහුතරයක් බොහෝ අවස්ථාවල මේ විදිහට අපිට මේක මේ උච්චාරණය කරන අක්ෂර හොයාගන්න පුළුවන්. මේ විදිහට මම කියලා දීපු විදිහට තමයි එන්නේ. ඒක නිසා මම ඔබට යෝජනාවක් කරනවා. ඔබ අලුත් වචනයක් ඉගෙන ගන්නව නම් අපිට පුළුවන් ඔන්ලයින් ඩික්ෂනරිස් තියෙනවානේ. ඔන්ලයින් ඩික්ෂනරි එකක මේ වචනය ටයිප් කරලා අපිට පුළුවන් ඇත්තටම මොකද්ද શબ્දය කියලා මේ හොයාගන්න. හරිද? එතකොට ඔයාලා කියවලා ඔයාලා හිතපු શબ્දෙම එනවද නැද්ද කියන එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් ඒතර නිවැරදි શબ્දය මේ රීතින් වලට අනුකූල නැත්නම් ඔයාලට ඒ නිවැරදි શબ્ද හොයාගෙන ඒක මතක තියාගන්න භාවිතා කරන්න පුළුවන්. මම හිතනවා ඒක වඩාත් යෝග්‍ය කාරණයක්. ඒ ඔයාලා දන්න වචනයක් උනත් ඔයාලට අලුතින් ඕනම වචනයක් හම්බුනාට පස්සේ ඔයාලා ඒක શબ્දේ මොකක්ද කියලා පොඩ්ඩක් චෙක් කරලා බලන්න. ඔව් හරි. තව ක්‍රමවේදයක් තියෙනවා මෙන්න මේ නිවැරදිව දැන් අපි ගන්න ද්විත්ව හල් අක්ෂරයක් තියෙනකොට මොන හල් අක්ෂරද උච්චාරණය කරන්න ඕන කියලා හොයාගන්න තව ක්‍රමවේදයක් තියෙනවා. බොහෝ අය මේ ක්‍රමවේද පාවිච්චි කරනවා. හැබැයි මට කියන්න ඕන මේ ක්‍රමවේදයත් 100%ක් නිවැරදි නැහැ. මේකත් වරදින අවස්ථාවක් එනවා. මම ඔයාලට පෙන්නන්නම් මේකෙත් වරදින අවස්ථාව මොකක්ද කියලා. අපි මේ ක්‍රමයටත් ඉගෙනගෙන යමු. මේ පළවෙනි ද්විත්ව හල් අක්ෂරය ගන්නවා මම බලන්න. මෙතනදී කියන්නේ මෙන්න මේ අපි ලියලා තියෙනවනේ ව්‍යංජනාක්ෂර වමේ සිට දකුණට අපි ව්‍යංජනාක්ෂර අනුපිළිවෙලට ලිව්වට පස්සේ මෙන්න මේ පිහිටීමේ අනුපිළිවෙල අනුව අපි අර ද්විත්ව හල් අක්ෂරයේ හල් අක්ෂරයේ උච්චාරණය ප්‍රමුඛතාවය දෙනවා එයාගේ පිහිටීම අනුව. ඒ කියන්නේ දැන් අපි මෙතන මේ ලියලා තියෙනවා මේ අපි කියලා තියෙනවා මේ ව්‍යංජනාක්ෂර ටික පිළිවෙලට මෙතන ලියලා තියෙනවා. දැන් මෙන්න මේ ව්‍යංජනාක්ෂර වලින් මේ දැන් මෙතන අපි ගන්න හල් අක්ෂරයේ මේ දෙන්නගෙන් මුලින්ම පිහිටන එක්කෙනා මෙතන පිහිටන්නේ මුලින්ම කවුද කියන එක තෝරගෙන අපි ආ උච්චාරණය කරනවා. හරි අපි බලමු මේ දෙන්න. දැන් මෙතන මේ හල් ආයන සහ හල් කායන තියෙනවා. බලමු මේ හල් ආයන සහ හල් කායනගෙන් කවුද ව්‍යංජනාක්ෂර අනුපිළිවෙලට මුලින්ම ඉන්නේ කියලා. බලන්න. පළවෙනියටම ඉන්නේ හල් කයන්න. ඔව් මේ දෙන්නගෙන් පළවෙනියට ඉන්නේ හල් කයන්න. දෙවෙනියට තමයි හල් අයන්න ඉන්නේ දෙවෙනියට. හරිනේ. එහෙනම් අපි උදාහරණයක් කරන් බලමු. මෙන්න මෙතනදී අපි දැන් මෙතනදී කියන විදිහට නම් උච්චාරණය කරන්න අක්ෂරය හොයාගන්නේ මෙන්න මේ ව්‍යංජන අක්ෂර වල අනුපිළිවෙල අනුව පළවෙනියටම ඉන්න කෙනා තමයි අපි මුලින්ම උච්චාරණය කරන්නේ. එහෙනම් මෙතනදී කවුද මුලින්ම අපිට උච්චාරණය කරන්න පුළුවන්? හල් අයන්න නෙවෙයි හල් කයන්න. අපි මුලින්ම උච්චාරණය කරනවා හල් කයන්න. එතකොට අපිට වචනේ උච්චාරණය කරන්න පුළුවන් ඉක්තා කියලා. ඔව් වචනේ උච්චාරණය කරනවා ඉක්තා කියලා. ඉක්තා කියනවා කියවනකට. ඔව් දැන් මෙතන මේ අපි වරහන් ඇතුලේ දාලා තියෙන වචනේ කියවන විදිය. ඇත්තටම වචනේ ලියන්නේ මේ විදිහට. අපි වචනේ මේ විදිහට ලියන්නේ නැහැ. ඒක මතක තියාගන්න. මේ නිල් පාරින් දාලා තියෙන වචනේ කියවන විදිය. එතකොට මේ මොන අපි භාවිතා කරන මොන රීතියදී වුණත් අපි රීතිය අනුව වචනේ ලිවීම සිද්ධ කරන්නේ නැහැ. වචනේ තියෙන විදියට තියෙන්න දීලා තමයි කියවද්දි විතරයි මේක අපි වෙනස් කරගෙන උච්චාරණය කරන්නේ. ඒ නිසා ලියද්දී අපි උච්චාරණය කරන විදියට ලියන්න උත්සාහ කරන්න එපා. ඒ වචනේ ඒ විදියට ලියන්න ඕන. හරි. බලන්න දෙවෙනි උදාහරණය. මෙතනදී දැන් මෙතනදිත් තියෙනවා ද්විත්ව හල් අක්ෂරයක්. ඔව් ද්විත්ව හල් අක්ෂරයක් තියෙනවා. හල් ආයන සහ හල් කායන. හරි. මේ දෙන්නගෙන් අපි කොහොමද හොයාගන්නේ? දැන් මෙතන අපි ඉගෙන ගත්ත කාරණාව අනුව මුලින්ම ඉන්නේ හල් කයන්නනේ. එහෙනම් අපි මෙතනදී උච්චාරණය කරනවා. ඔව් උච්චාරණය කරන්න පුළුවන් හල් කයන්න. හැබැයි මෙතනදී තව කාරණාවක් ඔයාලට පේනවද? ඔව් මෙන්න මෙයා. බලන්න මෙන්න මේ දෙන්න. මෙතන තියෙන අපි මුලින් ඉගෙන ගත්ත රීතිය තියෙනවා. මෙතන තියෙන හල් කයන්න සහ කයන්නට පස්සේ මොකක්ද ඊළඟ ශබ්ද කොටසේ තියෙන්නේ සුද්ධ ස්වරයක්. මෙතන ස්වර අක්ෂරයක් තියෙනවානේ. එහෙනම් මොකද අපි කලින් ඉගෙන ගත්තේ? හල් අක්ෂරයට පස්සේ ස්වර අක්ෂරයක් තියෙනවා නම් ඒ දෙන්න එකතු වෙනවා කියන අපි ඉගෙන ගත්තා. බලන්න. මෙතනදිත් අපිට ඒ කාරණාව ඒ විදිහට භාවිත කරන්න පුළුවන්. එතකොට මෙතන තියෙන මෙන්න මේ හල් කයන්න
අපි මෙතන තියෙන O අක්ෂරයත් එක්ක එකතු කරලා මෙන්න මෙතන හදා ගන්නවා මෙන්න මේ අක්ෂරය. හැබැයි මෙතනදී අපි දැන් මෙතන මේ හල් කයන්න මැදට යනකොට මොකද වෙන්නේ? හල් ගයන්න බවට පත් වෙන. මොකද ශබ්ද දෙකක් මෙන්න මේ අක්ෂරයට තියෙන නිසා. එහෙනම් මෙතනදී හැදෙන අක්ෂරය අපි උච්චාරණය කරන්නේ go කියලා. හරිනේ. ඔව් එතකොට මෙතන තියෙන මේ ditthව හල් අක්ෂරයෙන් එක හල් අක්ෂරයක් අයින් වුණාට පස්සේ ගිහිල්ලා මෙයා වෙන මෙයාත් එක්ක එකතු වුණාට පස්සේ මෙයා තනි වෙනවා. මෙන්න මේ හල් අයන්න තනි වෙනවා. එතකොට එයා තනි වෙන නිසා අපිට යාව උච්චාරණය කරන්න පුළුවන්. ඔව් අපිට මේ වචනේ උච්චාරණය කරන්න පුළුවන් නල් ගොසෝ. ඔව් හරි. දැන් මෙතනදී අපි උච්චාරණය කරන්න මෙන්න මේ රීති දෙකම අපි ඉගෙන ගත්ත පාවිච්චි කරලා තමයි මේ වචනේ අපි උච්චාරණය කරන්නේ. හරි බලන්න ඊළඟට අපි ගමු මෙන්න මේ ditthව හල් අක්ෂරය. ඊළඟ උදාහරණ විදිහට අපි ගමු. හරි බලන්න මෙතනදිත් මුලින්ම තියෙන්නේ මෙතන මේ හල් කයන්න සහ හල් තයන්න තියෙන්නේ. හල් තයන්නේ පළවෙනියටම ඉන්නේ කවුද? හල් කයන්න තමයි අපි මේ ව්‍යංජන අක්ෂර අනුපිළිවෙලේ මුලින්ම ඉන්නේ. එහෙනම් අපි මෙතනදිත් උච්චාරණය කරන්න ඕන හල් කයන්න. මොකද හල් තයන්න කෙනෙක් මෙයා ඉන්නේ කොහෙද? මෙයා ඉන්නේ මේ දෙවණියට. එයා ගොඩක් ඈතින් තමයි ඉන්නේ. හරි එයා දෙවණියට තමයි ඉන්නේ. එහෙනම් හරි. අපි බලමු මෙන්න මේ උදාහරණය කොහොමද එහෙනම් උච්චාරණය කරන්නේ කියලා. අපි මෙයාගේ හල් තයන්න උච්චාරණය කරන්නේ. උච්චාරණය කරන්නේ මෙන්න මේ විදිහට හල් කයන්න විතරයි knock කියලා. හරි අපි බලමු ඊළඟ ව්‍යංජන අක්ෂරය. අපි ඊළඟ ditthව හල් අක්ෂරය මෙයාගේ බලන්න මෙයාගේ කොහොමද වෙන්නේ කියලා. මෙයාගේ මුලින්ම ඉන්නේ හල් නයන තමයි මුලින්ම ඉන්නේ. දෙවණියට ඉන්නේ තමයි හල් තයන තමයි දෙවණියට තියෙන්නේ. මේ අක්ෂරයේ තියෙන මෙන්න මෙතන මෙයා ඉන්නේ මෙයාට පස්සේ හල් නයනට පස්සේනේ ඉන්නේ. එහෙනම් මෙයා දෙවණියට ඉන්නේ. හරි. අපි උදාහරණයක් අරගෙන බලමු. බලන්න මෙතනදී කොහොමද උච්චාරණය කරන්නේ? මෙතනදී අපි උච්චාරණය කරන්නේ හල් නයන්න. එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ විදිහට උච්චාරණ શબ્දය හදාගන්න අන්තා කියලා. දැන් මෙතන තව ප්‍රශ්නයක් එනවා. ඇයි මෙතන තියෙන මෙන්න මේ ව්‍යංජන අක්ෂරය වල මතකයිනේ. මේ ව්‍යංජන අක්ෂරයටත් ශබ්ද කීයක් තියෙනවද? ශබ්ද දෙකක් තියෙනවා. ත සහ ද කියන ශබ්ද දෙකක් තියෙනවා. ඇයි එහෙනම් මෙතන තියෙන ත අපි මෙතන තියෙන ද දැන් මෙතන තියෙන අවශ්‍ය දනේ. ඇයි මෙයා ඉන්නේ වචනේ අවසානයේ නේ. වචනේ මැද හෝ අවසානයේ තියෙනවා නම් ද අක්ෂරය එනවා. මෙතන ඉන්නේ මේ දෙවන සිලබල් එකෙන්. මෙතන නම් අවසාන සිල මේ ශබ්ද කොටසේ තමයි මෙයා ඉන්නේ. එහෙමනම් අපි ඇයි මෙයා ද කියලා ශබ්ද කරන්නේ නැත්තේ? මේකටත් මෙහෙම ශබ්ද කරන්නත් මේ මෙතන තියෙන ද ත විදියට ශබ්ද කරන්නත් රීතියක් තියෙනවා. අපි ඒ රීතිය පාඩමේ ඉදිරියට ඉගෙන ගන්නවා. එහෙනම් අපිත් එක්ක රැඳී ඉන්න දිගටම ඔයාට මේ තියෙන රීතියත් ඒ විදිහටම ඉගෙනගෙන නිවැරදිව කොරියන් වචන උච්චාරණය ඉගෙන ගන්න පුළුවන් අපිත් එක්ක. ඔව් මෙතන එතකොට අන්තා කියනවා වාඩි වෙනවා කියන එකට. හරි. ඊළඟට අපි බලමු මෙන්න මේ ditthව හල් අක්ෂරය අරගෙන. මෙයාගෙත් පළවෙනියට ඉන්නේ මෙන්න මෙයා. පළවෙනියට ඉන්නේ මෙන්න මෙයානේ. ඔව් මෙතන හල් පයන්න තමයි මේ අනුපිළිවෙල අනුවත් ගත්තොතින් පළවෙනියට ඉන්නේ හල් පයන්න. දෙවෙනියට තමයි මෙයා ඉන්නේ. එහෙනම් අපිට මෙතනදිත් උච්චාරණය කරන්න මෙන්න මේ උදාහරණෙදී අපිට උච්චාරණය කරන්න වෙන්නේ කවුද? හල් පයන්න තමයි උච්චාරණය කරන්නේ. හල් තයන උච්චාරණය වෙන්නේ නැහැ. කොහොමද මේ වචනේ එතකොට උච්චාරණය කරන්නේ? ඔප්තා. ඔව් මෙතනදී මේ වචනේ උච්චාරණය කරනවා ඔප්තා කියලා. හරි. ඊළඟට බලන්න අපි තව ditthව හල් අක්ෂරයක් ගමු. මෙයාගේ මෙන්න මේ හල් අයන තමයි මේ දෙන්නගෙන් පළවෙනියටම ඉන්නේ හල් අයන්න. ඔව් හල් තයන්න තියෙන්නේ දෙවෙනියට. එතකොට මෙන්න මේ හ කියන ව්‍යංජන අක්ෂරය අනුව නම් හල් අක්ෂරය අනුව නම් හල් තයන්න. මෙයා ඉන්නේ දෙවෙනියට. එහෙනම් අපි බලමු මෙන්න මෙතන අපි ගන්නවා උදාහරණයක් කොහොමද මෙයා උච්චාරණය කරන්නේ. මෙතනදී අපි උච්චාරණය කරන්නේ හල් අයන්න. එතකොට අපිට පුළුවන් මේ වචනය ශිල්තා කියලා උච්චාරණය කරන්න. හරි. අපි බලමු ඊළඟ ditthව හල් අක්ෂරය අපි ගන්න කතා කරන්න. බලන්න මෙතනදිත් හල් අයන්න තමයි මුලින් ඉන්නේ. හල් පයන්න ඉන්නේ දෙවෙනියට. හල් අයන්න. ඒ කියන්නේ අපි මේ අනුපිළිවෙල අනුව මෙන්න මේ හල් අයන්න ඉන්නේ මුලින්. ඒතොර හල් පයන්න ඉන්නේ මේ ලයන්නට පසුවනේ. ඒක නිසා තමයි අපි මේ මුලින් තියෙන අක්ෂරය ගන්නවා කියන මේ මෙතනදී අපි කතා කරේ. ඔව් මුලින් පිහිටන එක්කෙනා තමයි අපි උච්චාරණය කරන්නේ. ඔව් එතකොට බලන්න උදාහරණයක් අරගෙන
එහෙනම් මේ උදාහරණයේදී අපි කොහොමද උච්චාරණය කරන්නේ? හල් ආයන්න උච්චාරණය කරනවා නොල්දා. නොල්දා කියලා තමයි අපි උච්චාරණය කරන්නේ. ඊළඟට තව උදාහරණයක් තියෙනවා. බලන්න මේ උදාහරණය ටිකක් අවධානයෙන් බලන්න මෙතනදී කොහොමද මේ වචනේ උච්චාරණය කරන්න ඕන. මේ අපි ඉගෙන ගත්ත රීතිය අනුව නම් මෙතන මුලින්ම ඉන්නේ හල්ලා යන්න. එහෙනම් අපි උච්චාරණය කරන්න ඕන හල්ලා යන්න. ඔව් එතකොට කොහොමද වචනේ උච්චාරණය වෙන්නේ? පාල්තා. පාල්තා කියලා තමයි වචනේ උච්චාරණය කරන්න සිද්ධ වෙන්නේ. හැබැයි ඇත්තට මේ වචනේ උච්චාරණය කරන්නේ පප්තා. පප්ත කියලා. හල් අයන උච්චාරණය කරන්නේ අපි මෙතෙන්දී හල් පයන්න. පප්ත තමයි උච්චාරණය කරන්නේ. හැබැයි බලන්න මෙතන මොකද්ද වෙනස? එකම ditth හල් අක්ෂරය වුණත් අවස්ථා දෙකේදී ආකාර දෙවිදිහකට තමයි උච්චාරණය සිද්ධ වෙන්නේ. ඔව් ඒක නිසා ඒක තමයි මම ඔයාලට මුලින් කිව්වේ. බලන්න දැන් මෙතනදී අපි දැන් අර පිළිවෙල මොනවාද ව්‍යංජන අක්ෂර වල අනුපිළිවෙල ගත්තා නම් ඒත් වැරදි. නේද? අනුපිළිවෙල ගත්තට අපි වැරදි. මොකද වෙන්නේ හේතුව අපි නිශ්චිතවම කියන්න බෑ මේ මෙන්න මේ රීතිය අනුව මෙහෙමම සිද්ධ වෙනවා කියලා අපි මේ කතා කරගෙන ditth හල් අක්ෂර වල පිහිටීම අනුව ශබ්දය වෙනස් වෙනවා. ඒක නිසා තමයි මම ඔයාලට කිව්වේ 100%ක්ම අපි මේ කතා කරන රීතිය වළංගු වෙන්නේ නැහැ. මේ වෙනස් වෙන අවස්ථාවන් තියෙනවා කියලා. හරි අපි කතා කරනවා බලන්න මෙන්න මේ ditth හල් අක්ෂරය ඇතුළෙත් අපිට තියෙනවා මුලින් තියෙන්නේ හල් අයන්න දෙවෙනියට තමයි හල් මයන්න තියෙන්නේ. මෙතනදිත් මොකද වෙන්නේ? මේ ආකාරයට ගත්තොත් අපිට මේ වචනේ උච්චාරණය කරන්න වෙන්නේ සල්තා කියලා. හරි. හැබැයි ඇත්තටම මෙතන උච්චාරණය කරන්නේ සම්තා. ඔව් සම්තා කියලා තමයි වචනේ උච්චාරණය කරන්නේ. මෙන්න මේ විදිහට තමයි උච්චාරණය හැදෙන්නේ. ඔව්. මෙතනදිත් අර අපි කතා කරපුව දැන් මේ කතා කරගෙන යන රීතිය වෙනස් වෙන අවස්ථාවක්. මෙතන පළවෙනියට පිටින්නේ හල් අයන්න. ඒ උනාට අපි හල් අයන්න නෙමෙයි උච්චාරණය කරන. ඇත්තටම මේ ditth හල් අක්ෂරේ බොහෝ වෙලාවට උච්චාරණය වෙන්නේ හල්ම යන එක මතක තියාගන්න. ඔයාලට වචන අලුත් වචන ඔයා ඉගෙන ගන්නකොට මම ඔයාලට කිව්වා වගේ ඔයාලා මේක ඔයාලා චෙක් කරගන්න ඔන්ලයින් ඩික්ෂනරි එකකින්. ඔයාලට එතකොට නිවැරදිම උච්චාරණය ගන්න පුළුවන්. බලන්න මොකද මෙතනදිත් අපි කතා කරපු මේ ditth හල් අක්ෂරනේ තියෙන්නේ. ඔව් මෙයාගෙත් මොකද වෙන්නේ? හල්ම යන තමයි උච්චාරණය වෙන්නේ. එතකොට අපිට මේ වචනේ උච්චාරණය කරන්න පුළුවන් චොම්තා කියලා. ඊළඟට බලන්න මෙන්න මෙතනදී මොකද වෙන්නේ කියලා. මෙතනදී අර අපි කලින් මම මේ වගේ කතා කරා. ඒක ආයෙ මතක් කරන්න තමයි මම මේ උදාහරණය ගත්තේ. මෙතනදී මොකද සිද්ධ වෙන්නේ? ඔව් මෙන්න මෙතන ඉන්නවා හල් අක්ෂරය තියෙනවා. හල් අක්ෂරයට පසුව තියෙනවා ස්වර අක්ෂරයක්. මේ දෙන්න එකතු වෙනවා. මේ දෙන්න එකතු වෙලා හැදෙනවා. ඔව් මෙතන හල් මයන්න ඕ අක්ෂරය එකතු වෙලා මෝ කියන ශබ්දය තමයි නිර්මාණය වෙන්නේ. අපිට පුළුවන් එතකොට මෙතන අර තනි වෙන හල් අයන්න උච්චාරණය කරන්න. මොකද හල් මයන්න ගිහිල්ලා ස්වරයත් එක්ක එකතු වෙන නිසා. එතකොට අපිට සම්පූර්ණ වචනේ උච්චාරණය කරන්න පුළුවන්. චොල්මෝයෝ. චොල්මෝයෝ කියලා වචනේ උච්චාරණය කරනවා. හරි එහෙනම් අපි මේ ditth හල් අක්ෂර ගැන කතාව මෙතනින් අවසන් කරනවා. මේ තියෙන්නේ ditth හල් අක්ෂර බහුල ලෙසම අපිට මෙන්න මේ රීතිය තමයි පාවිච්චි කරන්න පුළුවන්. මුලින් ඇති අකුරු උච්චාරණය කරන අවස්ථාව සහ දෙවෙනියට ඇති අකුරු උච්චාරණය කරන අවස්ථාව දෙක බොහෝ වෙලාවට අපිට ගොඩක් වචනවල මේ ආකාරයට ගන්න පුළුවන්. ගන්න බැරි වචන තියෙනවා. හැබැයි බහුල ලෙස පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ රීති දෙක. මෙන්න මේ අවස්ථා දෙක. ඒක නිසා මේ දෙකන අවධානය දෙන්න. හරි අපි යමු ඊළඟ කාරණාවට. දැන් ඊළඟ රීතිය තමයි අපි ඉගෙන ගන්න යන්නේ. හරි අපි ඊළඟ රීතියට යමු. ඊළඟ රීතිය ගැන බලන්න මෙතන හල් අක්ෂරයක් ලෙස හල් මයන්න සහ හල් නයන්න සහ ඊළඟ ශබ්ද කොටසේ ආරම්භක ව්‍යංජන අක්ෂරය ලෙස හල් අයන්න ඇති විට. හරි අපි බලමු මොකද මේ කියන්නේ කියලා. හරි මෙතන තියෙනවා උදාහරණ වචනයක් මම අරගත්තා. මේ උදාහරණයෙන් අපි බලමු මොකද්ද මේ කියන්නේ කියලා. ඔව් බලන්න හල් අක්ෂරය. බලන්න මෙතන තියෙනවා මේ තමයි තියෙන හල් අක්ෂරය. මෙතන හල් අක්ෂරයක් තියෙනවා. හරිනේ. මෙයාලා මොකද කියන්නේ? මෙතන තියෙන හල් අක්ෂරයේ විදියට මොකද්ද තියෙනවා කියන්නේ? හල් මයන්න සහ හල් නයන්න. මෙන්න මේ දෙන්නකින් කෙනෙක් මෙන්න මෙතන
හල් අක්ෂරය. මෙතන කියන්නේ හල් අක්ෂරයක් විදියට. දැන් මෙතන නම් හල් අක්ෂරය තියෙන්නේ. මේවත් මේ වචනේ නම් හල් අක්ෂර තියෙන්නේ මෙතනනේ. එහෙනම් මේ හල් අක්ෂරයක් විදියට මේ දෙන්නකින් කෙනෙක් ඉන්නව නම් සහ කියනවා ඊළඟ ශබ්ද කොටස. මේ තියෙන දෙවෙනි ශබ්ද කොටසනේ. මෙන්න මේ ශබ්ද කොටසේ ආරම්භක ව්‍යංජන. මෙයාගේ ආරම්භක ව්‍යංජන අක්ෂරය මෙන්න මේ ර කියන අක්ෂරය. ර කියන අක්ෂරය තමයි ආරම්භක ව්‍යංජන අක්ෂරය විදිහට ඉන්නේ. ඔව් මෙන්න මේ විදිහට ර තියෙනවා නම් මොකද වෙන්නේ? එයාව න ලෙස උච්චාරණය කරනවලු. ඔව් ර තියෙනවා නම් එයා න විදිහට උච්චාරණය කරනවා කියන එක තමයි මෙන්න මේ රීතියෙන් කියන්නේ. හරිද? ඒ විදිහට බලනකොට මොකද වෙන්නේ මෙන්න මේ උදාහරණේ. දැන් මෙයාව අපි උච්චාරණය කරන්න වෙන්න මේ රීතිය නැතුව මෙතන තියෙනවා රයෝසු. රයෝසුනේ. රයෝසු කියලා තමයි උච්චාරණය කරන්නේ. ඒක ටිකක් අපහසුයි. ඒක නිසා කොරින් අය මොකද කරේ? මෙතන තියෙන මෙන්න මේ ර අක්ෂරය න බවට පත් කරගෙන උච්චාරණය කරන්නකො මෙතනදී. බලන්න. අම්නියෝසු. අම්නියෝසු කියන එක හරි ලේසි රයෝසුට වඩා. ඔව් එහෙනම් මෙතන මේ රීතිය නිර්මාණය වෙලා තියෙන්නේ මෙන්න මේ ර කියන අක්ෂරය ශබ්ද කිරීම අපහසු නිසා මෙන්න මේ වචනේ මේ අවස්ථාවේදී. ඒක නිසා යාලා කියනවා මෙතන තියෙන මේ හල් අක්ෂරයක් විදිහට හරි අන් හරි ඇවිල්ලා මැද ඊළඟ ව්‍යංජන අක්ෂරයේ විදිහට ඊළඟ ශබ්ද කොටසේ ආරම්භක ව්‍යංජන අක්ෂරයේ විදිහට මෙන්න මේ ර කියන શબ્දය තියෙනවා නම් න කියන શબ્දයෙන් උච්චාරණය කරන්නලු මේ අවස්ථාව අනුව. එතකොට මෙතන නම් අම්නියෝසු කියන විදිහට තමයි වචනේ උච්චාරණය වෙන්නේ. හරි බලන්න මේ උදාහරණෙදී. ඔව් මෙතනත් තියෙනවා මෙතනත් මෙන්න මේ ර අක්ෂරය න බවට පත් වෙනවා. එතකොට අපිට පුළුවන් මේ වචනය කොහොමද උච්චාරණය කරන්නේ? චොන්නි. චොන්නි කියලා උච්චාරණය කරන්න පුළුවන්. චොන්ඩ්රි වලට වඩා නී කියන එක පහසුයි. ඔව් ඊළඟට බලන්න ඊළඟ උදාහරණේ. ඔව් මෙයාගෙත් මොකද වෙන්නේ? මෙයාව අපිට මේ විදිහට උච්චාරණය කරනවා නම් කොහොමද උච්චාරණය කරන්නේ? යොම්රයෝ. යොම්රයෝ කියලා තමයි උච්චාරණය කරන්න වෙන්නේ. හැබැයි මෙතන L එක අපි න බවට පත් කරොත් මෙතන තියෙන ර අක්ෂරය මෙතන තියෙන ර අක්ෂරය අපි න බවට පත් කරගත්තොත් මොකද වෙන්නේ? අපිට පුළුවන් යොම්නියෝ කියලා මේක උච්චාරණය කරන්න. පහසින් උච්චාරණය කරන්න පුළුවන් යොම්නියෝ කියලා. හරි. අපි යමු ඊළඟ රීතියට. මේ තියෙන ඊළඟ රීතිය. හරිද? ඊළඟ රීතියදී කියනවා බලන්න මොකද කියන්නේ කියලා. හල් අක්ෂරයක් ලෙස මෙන්න මේ හල් කයන්න, හල් තයන්න, හල් පයන්න. හල් අක්ෂරයක් ලෙස හල් කයන්න, හල් තයන්න, හල් පයන්න සහ ඊළඟ ශබ්ද කොටසේ ආරම්භක ව්‍යංජන අක්ෂරය ලෙස න ම හෝ ර ඇති විට න ම ර ඇති විට. හරිද? මෙන්න මෙයාලා ඇති විට. බලමු මොකද කියන්නේ කියලා. ඔව් බලමු උදාහරණයක් ගත්තා. හරි. මොකද මේ කියන්නේ? ඔන්න මෙතන තියෙනවා හල් අක්ෂරයක් තියෙනවා. හල් අක්ෂරය දෙනවා. හල් අක්ෂරයේ විදිහට මේ අපිට කියනවා ඔව් හල් කයන්න, හල් තයන්න, හරි හල් පයන්න. මෙතන අපි ගත්ත උදාහරණේ හල් කයන්න තමයි තියෙන්නේ. මෙන්න මේ හල් අක්ෂරයක් විදිහට මෙන්න මේ තුන් දෙනා ඉන්නව නම් ඊළඟට කියනවා ඔව් ඊළඟට පෙන්නනවා යාබද ශබ්ද කොටස. යාබද ශබ්ද කොටසට හම්බ වෙනවා නම් ආරම්භක ව්‍යංජන අක්ෂරයේ විදිහට. කියන්නේ මෙතන හල් අක්ෂරයේ විදිහට හල් කයන්න, හල් තයන්න, හල් පයන්න ඉඳලා මෙන්න මෙතන තියෙන යාබද ව්‍යංජනයේ ආරම්භක ව්‍යංජන අක්ෂරයේ විදිහට. යාබද ශබ්ද කොටසේ ආරම්භක ව්‍යංජන අක්ෂරයේ විදිහට කාවද ඉන්නවා කියන්නේ? න ම ර න ම ර කියන මෙන්න මේ තුන් දෙනා ඉන්නව නම් බලන්න මොකද වෙන්නේ කියලා. මේකෙදී බලපෑම සිද්ධ වෙන්නේ මෙන්න මේ තුන් දෙනාට. මෙන්න මේ හල් අක්ෂරය තමයි වෙනස් වීම සිද්ධ වෙන්නේ. බලන්න හල් අක්ෂරය කොහොමද වෙනස් වෙන්නේ කියලා. ඔව්. හල් කයන්න හල් නයන්න බවට පත් වෙනවලු. හල් කයන්න මෙන්න මේ බිඳුවේ શબ્දයට න් කියන શબ્දයට පත් වෙනවා. හල් තයන්න හල් නයන්න බවට શબ્දයට පත් වෙනවා. හල් පයන්න හල් මයන්න කියන શબ્දයට මේ බවට පත් වෙනවා. හරිද? ආයමත් කියනවා නම් බලන්නවට තේරුම් නැත්නම් ආයත් කියන දෙන්නම්. වචනයක හල් අක්ෂරය ලෙස හල් කයන්න, හල් තයන්න හෝ හල් පයන්න නැති විට යාබද ශබ්ද කොටසේ ආරම්භක ව්‍යංජන අක්ෂරය ලෙස මෙන්න මේ
න ම සහ ර අක්ෂර පවතී නම් අපි අර කලින් තිබිච්ච හල් අක්ෂරය කයන්න ලෙස හල් අක්ෂරය හල් කයන්න හල් නයන්න ලෙසත් හල් තයන්නත් හල් නයන්න ලෙසත් හල් පයන්න හල් මයන්න ලෙසත් උච්චාරණය කරනු ලැබේ. අන්න මේක තමයි කතන්දරේ. මෙතන තව කොටසක් තියෙනවා මෙන්න මේ විදියට. මෙන්න මෙතන තියෙන අර මෙතන තිබිච්ච ආරම්භක ව්‍යංජන අක්ෂරය තියෙන්නේ ර කියන අක්ෂරය නම් මෙන්න මේ ර එක න බවට වෙනස් වෙනවා. ඔව්. එහෙනම් මේ ර අක්ෂරය විතරයි න බවට පත් වෙන්නේ. වෙන අනිත් දෙන්න ඒ විදිහට පත් වෙන්නේ නැහැ. එතකොට වෙනස් වීම සිද්ධ වෙන්නේ මෙන්න මේ තුන් දෙනාගේ. මෙතන ර තිබුණොත් පමණක් න බවට පත් වෙනවා. හරි. මෙතන උදාහරණය අපිට පුළුවන් උච්චාරණය කරන්න මේ රීතියට අනුව බලන්න. උදාහරණය අනුව මෙතන තිබුණේ හල් කයන අවස්ථාව හල් කයන්න හල් නයන්න බවට මෙතනපත් වුණා. මෙතන තිබුණේ මෙතන තියෙන්නේ ම කියන ශබ්දයනේ. ම කියන අක්ෂරය තමයි තියෙන්නේ. එහෙනම් අපිට එයාව වෙනස් කිරීමට අවශ්‍යතාවයක් නැහැ. එයා හිටිය නිසා තමයි මෙන්න මේ මෙතන තියෙන හල් අක්ෂරය වෙනස් වුනේ. සම්පූර්ණ උච්චාරණය කරන්න පුළුවන් මුල්. හරි බලන්න. තව උදාහරණයක් අරගමු. මෙතන අපි අරන් තියෙනවා මේ වචනේ අපිට මේ විදිහට උච්චාරණය කරන්න පුළුවන්. සුවප්‍රයෝ කියලා උච්චාරණය කරන්න පුළුවන්. හැබැයි ඒක ටිකක් අපහසුයි. හරි බලමු අපි කොහොමද මේ වචනේ වෙනස් කර ගන්න පුළුවන් කියලා. ඔව් මෙතන තියෙනවා අන්න අපිට හම්බුණා හල් අක්ෂරය. හල් අක්ෂරයේ හල් පයන්න තියෙන්නේ. හරි අපි කතා කර හිටියා හල් පයන්න තමයි අන්න තියෙන්නේ. ඊළඟට කවද ඉන්නේ? ඊළඟට තියෙනවා ආරම්භක ව්‍යංජන අක්ෂරය විදිහට ඊළඟ ශබ්ද කොටසේ අපිට හම්බ වෙනවා මෙන්න මේ ර කියන අක්ෂරය. ඔව්. එහෙනම් අපිට මොකද කරන්න පුළුවන්? මෙන්න මේ ර කියන අක්ෂරය හම්බුන නිසා අපිට පුළුවන් මෙන්න මේ හල් පයන්න හල් මයන්න බවට පත් කරගන්න. එතකොට මෙතන තියෙන ර කියන අක්ෂරය අපිට කතා කරපු නීතිය අනුව න බවට පත් වෙනවා. හරිනේ. ඔව් එතකොට මේ දෙන්නම වෙනස් වෙනවා. අපිට උච්චාරණය කරන්න පුළුවන් අර සෝම් රයෝ කියන වචනය බලන්න පහළ උච්චාරණය කරන්න පහසුයි. සුවම්ඤෝ සුවප්‍රයෝ කියන වචනේ සුවප්‍රයෝ කියලා අපි උච්චාරණය කරපු වචනේ අපිට පුළුවන් පහසුවෙන් උච්චාරණය කරන්න සුවම්ඤෝ එක පහසුයි. හරිනේ. ඊළඟට බලන්න අපිට නිතරම හම් වෙන මෙතන අර ප්‍රකාශනයක් තියෙනවා මේ කම්සහම්නිදා බලන්න මේ වචනය අපි මේ රූල් එක නැතුව නැත්නම් මේ ග්‍රැමර් කොටස නැතුව මේ රීතිය නැතුව උච්චාරණය කරොත් කම්සහප්නිදා එහෙම උච්චාරණය කරන්න වෙන්නේ. හැබැයි මෙතන තියෙනවා හල් අක්ෂරය හල් පයන්න මෙයා මොකද වෙන්නේ හල් මයන්න බවට පත් වෙනවා. හේතුව මොකද මෙයා හල් පයන්න හල් මයන්න බවට පත් උනේ මෙන්න මෙතන යාබද ශබ්ද කොටසේ ව්‍යංජන අක්ෂරය ආරම්භක ව්‍යංජන අක්ෂරය න හින්දා න නිසා තමයි අපි මෙයාව ම් බවට පත් කරගත්තේ. එතකොට සම්පූර්ණ වචනේ උච්චාරණය කරන්න පුළුවන් කම්සහම්නිදා කියලා කියනවා. thank you නැත්නම් ස්තුතියි කියලා කියනවා කම්සහම්නිදා කියලා. හරි පහසුවෙන් එතකොට අපිට වචනේ උච්චාරණය කරන්න පුළුවන්. රීතිය මෙන්න මේක තමයි මේ වචනේ වෙනස් වෙන්න. මේ විදිහට උච්චාරණය වෙනස් වෙන්න හේතුව මේ විදිහට. හරි. මම හිතනවා ඔයාලට පැහැදිලි. අපි යනවා ඊළඟ රීතියට. හල් අක්ෂරය ලෙස හල් කයන්න, හල් තයන්න, හල් පයන්න. ආර මුලින් කියපු කතන්දරේ වගේම එකක් තමයි මේ තියෙන්නේ. හැබැයි පටලවා ගන්න එපා. හල් අක්ෂරය ලෙස හල් කයන්න, හල් තයන්න, හල් පයන්න ඇති විට යාබද ව්‍යංජන අක්ෂරය ලෙස මෙන්න මේ ග ද බ ස සහ ජ මෙන්න මේ අක්ෂර ටික තියෙනවා. මෙයාලා තියෙනවා නම් මොකද වෙන්නේ? හරි. අපි බලමු උදාහරණයක් අරගෙන. හරි බලන්න මෙන්න මේ වචනේ මේ විදිහට තිබ්බොත් අපිට කොහොමද උච්චාරණය කරන්න පුළුවන්? ඔව් හග්ග්‍යෝ කියලානේ අපිට උච්චාරණය කරන්න වෙන්නේ. හරි. අපි බලමු මේ රීතිය මොකද කියන්නේ කියලා. ඔව් මේ තියෙනවා පළවෙනි ශබ්ද කොටස. මේ තියෙන්නේ දෙවෙනි ශබ්ද කොටස. හරි. බලන්න මෙතන තියෙනවා හල් අක්ෂරය ලෙස හල් කයන්න. ඔව් හල් අක්ෂරය ලෙස හල් කයන්න. එතකොට මේ වගේ වචනයක හල් අක්ෂරය ලෙස කාව ඉන්නව නන්ද? හල් කයන්න, හල් තයන්න, හල් පයන්න ඉන්නව නම්. ඔව්. ඊළඟට යාබද ශබ්ද කොටසේ ආරම්භක ව්‍යංජන අක්ෂරයේ විදියට මෙන්න මේ ග කියන ව්‍යංජන අක්ෂරය පවතී නම් එය ක බවට ක කියන
අපි කියනවා මේ ද්විත්ව ව්‍යංජන අක්ෂරය බවට පත් වෙනවා. මෙතන ද කියන ව්‍යංජන අක්ෂරය තියෙනවා නම් ත බවට පත් වෙනවා. මෙතන බ කියන ව්‍යංජන අක්ෂරය තියෙනවා නම් ප බවට පත් වෙනවා. මෙතන ස කියන ව්‍යංජන අක්ෂරය තියෙනවා නම් ස බවට පත් වෙනවා. මෙතන ජ කියන ව්‍යංජන අක්ෂරය තියෙනවා නම් එයා ච බවට පත් වෙනවා. ඔව්. එතකොට බලන්න ඔයාලට පැහැදිලි මෙන්න මේ ද්විත්ව ව්‍යංජන බවට පත් වෙනවා. ද්විත්ව ව්‍යංජන ශබ්දයක් බවට පත් වෙනවා. මෙන්න මේ තියෙන ව්‍යංජන අක්ෂර ටික මොන හේතුව නිසාද? මෙන්න මෙතන ව්‍යංජන මෙතන මේ හල් අක්ෂරයේ විදියට හල් කයන්න, හල් තයන්න හෝ හල් පයන්න පිළිහිටලා තිබුණා. ඉතින් ඒක තමයි මේ කියන්නේ. මම හිතනවා ඔයාලට පැහැදිලි. හරි අපි බලමු මේ වචනය කොහොමද වෙනස් වෙන්නේ. මෙන්න තියෙනවා මෙන්න මේ දෙන්නගේ හේතුවෙන් තමයි හල් අපි හල් කයන්න තියෙනවා. ඊට පස්සේ ව්‍යංජන අක්ෂරය විදිහට තියෙනවා මේ ග කියන අක්ෂරය. ඒතර මොකද වෙන්නේ? ඔව් ක බවට පත් වෙනවා. උච්චාරණය වෙනවා මෙන්න මේ විදිහට බලන්න. හක්්‍යෝ මේක උච්චාරණය කරන්නේ හග්්‍යෝ නෙමෙයි හග්්‍යෝ කියනකට වඩා හක්්‍යෝ කියන එක ලේසි. බලන්න පහසුයි නේද? ඔව් මේ විදිහට තමයි අපි බලමු එහෙනම් ඊළඟ උදාහරණය. ඔව් මෙතන මේ හක්්‍යෝ කියලා කියන්නේ පාසල. ඒකත් මතක තියාගන්න වචනේ හක්්‍යෝ කියන්නේ පාසල. ඊළඟ වචනේ තියෙනවා උදාහරණයක් තියෙනවා මේ ඔව් මේක අපිට පුළුවන් උච්චාරණය කරන්න කොහොමද? හරි අපි බලමු. බලන්න මෙතනක් තියෙන්නේ ඔව් මෙතනක් තියෙන්නේ හල් කයන්න තියෙනවා. හල් කයන්නට පස්සේ තියෙනවා මෙන්න මේ ද කියන શબ્දය. බලන්න දැන් අපිට මේ වගේ වචන කලින් හම්බුණා. මම ඔයාලට කිව්වා මේ ද තමයි මෙතන එන්න ඕන. ඇයි මෙතන මේ අක්ෂරේ හරිනම් ඇත්තටම ද එන්න ඕන. ද එන්න ඕන. හැබැයි මෙතන උච්චාරණය වුණේ ත කියලා. ඔව් ඒකට හේතුව තමයි මේ අපි මේ ඉගෙන ගන්න. ඒකට හේතුවක් මෙන්න මේ අක්ෂරේ මේ විදිහට හල් අක්ෂරයේ විදිහට ක කියන අක්ෂරය තියෙනවා නම් හල් අක්ෂරයේ විදිහට ක කියන අක්ෂරය තියෙනවා නම් මෙන්න මෙතෙන් තැන මෙන්න මේ ද කියන ව්‍යංජන අක්ෂරය උච්චාරණය කරන්නේ මෙතන ත කියලා උච්චාරණය වෙන්න හේතුව තමයි මේක ද්විත්ව ව්‍යංජනයක් බවට පත් වෙන නිසා. මේක අර අපි ඉහලින් ශබ්ද කරන ත කියන ශබ්දය තමයි මේ තියෙන්නේ. ඒ නිසා තමයි මෙයා මේ විදිහට අපි අර ද කියන්නේ නැතුව අපිට පේන්නේ තියෙන්නේ ද වගේ. හැබැයි මෙතන මෙන්න මේ රීතිය නිසා මෙයා ත බවට පත් වෙනවා. ඒක නිසා තමයි අපි මේක දැන් මේ වචනේ නම් අපිට උච්චාරණය කරන්න පුළුවන් සික්තං. හරි ඒ විදිහට තමයි මේ වචන අපි උච්චාරණය කරන්න ඕන. සික්තං කියලා කියන්නේ රෙස්ටොරන්ට් එක නැත්නම් ආපන ශාලාවටත් සික්තං කියලා කියනවා. ඒකට සික්දං වෙන්නේ නැහැ. ඒතකොට බොහෝ වෙලාවට මේ හල් කයන්න එනවා නම් ඊළඟට තයන්න තිබ්බොත් ඒක අපි මේ ඊට පස්සේ තියෙන ද කියන එක තියෙනවා නම් එතන අපි ත වගේ තමයි උච්චාරණය කරන්නේ. හරිනේ. ඒ කාරණාවත් පැහැදිලි. අපි යමු ඊළඟට. බලන්න මෙතන හක්සෙන් කොහොමද හැදෙන්නේ? හක්සෙන් හැදෙන්නේ මෙන්න මේ විදිහට හල් කයන්න තියෙනවා. ඊට පස්සේ ස කියන එක ස බවට පත් වෙනවා. අපි උච්චාරණය කරනවා හක්සෙන් කියලා. හක්සෙන් කියලා කියන ස්ටුඩන්ට් ශිෂ්‍යයා. ඊළඟ උදාහරණේ. බලන්න තව උදාහරණයක් මම ඔයාලට කියලා දෙන්නම්. මෙතන මොකද වෙන්නේ? මෙයාගෙත් ඒ රීතියමයි. හල් කයන්න තියෙනවා ජ කියන අක්ෂරයනේ දෙන්නේ. ඔව් ජ තියෙන්නේ. ජ කියන ව්‍යංජන අක්ෂරය තමයි අපිට හම්බ වෙන්නේ. එහෙනම් අපි මේ ච බවට පත් කරනවා උච්චාරණය කරනවා මේ වචනය කක්ඡං කියලා උච්චාරණය කරනවා. හරි. තව උදාහරණයක් බලමු අපි. මෙතනදී මොකද වෙලා තියෙන්නේ? මෙතන තියෙනවා හල් අක්ෂරයේ විදිහට හල් තයන්න. මෙතන තියෙනවා ව්‍යංජන අක්ෂරයේ විදිහට එයා ඉන්නවනම් මොකද වෙන්නේ? ත බවට පත් වෙලා වචනේ උච්චාරණය කරනවා පත්තා කියලා තමයි මෙතන උච්චාරණය කරන්නේ. ලබා ගන්නවට කියනවා පත්තා කියලා. හරි ඊළඟ රීතිය. මේ රීතියත් ටිකක් අවධානයෙන් බලන්න ඕන රීතියක්. අර අපි කලින් කතා කරපු රීතිය වගේම තමයි. හැබැයි මේ රීතිය බොහෝ වෙලාවට පාවිච්චි වෙන්නේ ක්‍රියාපදත් එක්ක. ඔව් බලමු මොකද්ද මෙතන කියන්නේ කියලා. හල් අක්ෂරය ලෙස හල් නයන්න හෝ හල් මයන්න ඇති විට
මෙතන කියන්නේ හල් අක්ෂරය ලෙස හල් නයන්න හල් මයන්න ඇති විට යාබද ව්‍යංජනාක්ෂරය ලෙස ග ද බ ස ජ ඇත විට අර කලින් තියෙන විදිහට තිබුණම. හැබැයි හල් අක්ෂරයේ විදිහට එන්න ඕන හල් නයන්න හරි හල් මයන්න හරි. එමුනා අර ප්‍රස්සේ මෙතන පෙන්නනවා හල් අක්ෂරය විදිහට මෙන්න මෙයා හල් මයන්නයි හල් නයන්නයි. එන විට ආරම්භක ව්‍යංජන අක්ෂරය ඊළඟ ශබ්ද කොටසේ මොකද වෙන්න ඕන? ග අක්ෂරය තියෙනවා නම් එයා ද්විත්ව ක බවට පත් වෙනවා නේ. ද්විත්ව ක කියන්නේ මේ ද්විත්ව ව්‍යංජන අක්ෂරය මෙතන අපි උච්චාරණය කරනවා ක බවට පත් වෙනවා. ද තියෙනවා නම් ත බවට පත් වෙනවා. බ තියෙනවා නම් ප බවට පත් වෙනවා. ස තියෙනවා නම් ස බවට පත් වෙනවා. j තියෙනවා නම් ච බවට පත් වෙනවා. ඒක තමයි මේ රීතියේදී කියන්නේ. හරි අපි බලමු උදාහරණයක්. බලන්න මේ උදාහරණයේදී හල් අක්ෂරයේ විදිහට තියෙනවා. හල් නයන්න තියෙන්නේ. මේ හල් අක්ෂරයේ විදිහට හල් නයන්න තියෙන්නේ. මෙතන මොකද වෙන්නේ? මෙතන තියෙනවා ආරම්භක ව්‍යංජන අක්ෂරයේ විදිහට මොකද තියෙන්නේ? ද කියන අක්ෂරය තමයි ආරම්භක ව්‍යංජන අක්ෂරයේ තියෙන්නේ. ද කියන අක්ෂරය. හරි. එයා මොකද වෙන්නේ? ත බවට පත් වෙනවා. අපිට මේක උච්චාරණය කරන්න පුළුවන්. ශින්තා කියලා අපිට උච්චාරණය කරන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු ඊළඟට අපි බලමු මෙන්න මේ උදාහරණය. මෙයාගෙත් මොකද වෙන්නේ? ව්‍යංජන අක්ෂරයේ විදිහට තියෙන්නේ ත හල් අක්ෂරයේ විදිහට තියෙන්නේ මෙතන හල් අක්ෂරයේ විදිහට තියෙන්නේ හල් මයන්න හල් අක්ෂරයේ විදිහට වෙන නිසා මෙන්න මේ ද කියන කෙනා මෙයා ද මොකද වෙන්නේ? ත බවට පත් වෙනවා. එතකොට මෙතන කම්තා කියලා තමයි උච්චාරණය කරන්නේ. කම්තා කියන හොදනවට. හරි ඊළඟට බලන්න තව උදාහරණයක් මම ගන්නවා. මේකත් අපිට බහුල විදිහට හම්බ වෙන වචනයක්. බලන්න කොහොමද වෙන්නේ කියලා. මෙයාගේ තියෙනවා දැන් මේක ද්විත්ව හල් අක්ෂරයක් වුණාට අපි උච්චාරණය කරන්නේ මේ ද්විත්ව හල් අක්ෂරයේදී අපි නනේ හල් නයන්න තමයි උච්චාරණය කරන්නේ. එහෙනම් හල් නයන්න උච්චාරණය වෙනකොට අපිට තියෙනවා යාබද ව්‍යංජන අක්ෂරයේ විදිහට. යාබද ව්‍යංජන අක්ෂරයේ විදිහට කවද හම්බ වෙන්නේ? හම්බ වෙන්නේ ද. එහෙනම් මෙයා ත බවට පත් වෙනවා. එහෙනම් මෙයා අපිට උච්චාරණය කරන්න පුළුවන් අන්තා. හරි. අපි යමු ඊළඟ රීතියට. මම හිතනවා මේ ටික අවබෝධ වුණා කියලා බලමු. අපි ඊළඟ පියවරට එනං ගිහිල්ලා බලන්න මෙතන මොකද්ද කියන්නේ කියලා. මෙතන කියනවා මෙන්න මේ ව්‍යංජන අක්ෂරය. මෙන්න මෙතන මේ තියෙන හ කියන ව්‍යංජන අක්ෂරය මෙන්න මේ තියෙන අක්ෂරات එක්ක එකතු වෙනාම මොකද්ද හැදෙනවලු බලන්න. පළවෙනි අක්ෂරය මෙන්න මෙතන තියෙනවා. මෙන්න මේ ත කියන ව්‍යංජන අක්ෂරයට එකතු වුනාම හ කියන ව්‍යංජන අක්ෂරය මොකද නිර්මාණය වෙන්නේ? අපි දන්නවා මේක. මේ අර අපි කියනවා මහා ප්‍රාණ අක්ෂර සිංහල භාෂාවේ හැදෙන්නේ. අනේකේ ත කියන අක්ෂරය හැදෙනවා. මෙතන මෙන්න මේ අක්ෂරයට හැදෙනවා මොකද මේ ච. මෙතන ක. මෙතන ප කියන ශබ්දය මේ අර හ ශබ්ද එකතු වෙලා මෙයාලත් එක හැදෙන ශබ්ද ටික අපි මේක කලින් ඉගෙන ගත්තා. බලන්න මෙතන රීතියේදීත් කියන්නේ මෙන්න මේ හ කියන අක්ෂරය මෙන්න මෙයාලත් එක්ක එකතු වුණාම මෙන්න මේ ශබ්ද බවට පත් වෙලා උච්චාරණයේදී. බලමු උදාහරණයක් අරගෙන බලන්න. බලන්න මෙතන මෙන්න මේ උදාහරණයේදී මොකද වෙන්නේ? මෙතන තියෙනවා මෙන්න තියෙනවා ත සහ හ අක්ෂර. මෙතන මේ හල් තයන්න නිරූපණය කරන්නේ මෙතන මේ ත කියන ව්‍යංජන මෙතන මේ කොටසනේ. එතකොට මෙතන මොකද වෙන්නේ? මේ හයන්න මෙන්න මේ හ කියන අක්ෂරය එකතු වෙනවා මෙන්න මෙතන ත කියන ව්‍යංජන අක්ෂරෙත් එක්ක. එතකොට නිර්මාණය වෙන්න ඕන මේ දෙන්න එකතු වෙලා මෙන්න මේ අක්ෂරය. අපි මේක උච්චාරණය කරනවා ත කියලා. ත. හරි. එතකොට හරි. මේ තියෙන්නේ මෙන්න මේ විදිහට තමයි මේ දෙන්න හ එකතු වෙනවා. ත එක එකට ත නිර්මාණය වෙනවා. අපිට පුළුවන් මෙන්න මේ ව්‍යංජන අක්ෂර එකතු වුණාට පස්සේ කොහොමද මේක උච්චාරණය කරන්නේ? මාත්‍යොන්. හරි. ඊට පස්සේ බලන්න මෙතන තව උදාහරණයක් අපි බලමු. මෙතනදිත් මෙතන තියෙන මෙතන තොර ක කියන අක්ෂරය නේ. මෙතන නිර්මාණය වෙනවා ක කියන අක්ෂරය මේ දෙන්න එකතු වෙලා එතකොට අපිට චඛාදා කියලා උච්චාරණය කරනවා. මෙතන චඛාදා කියලා උච්චාරණය කරනවා. හරි.
අපි කරුණාවන්ත කියලා තමයි මේක අදහස. කරුණාවන්ත kind. හරි ඊට පස්සේ බලන්න. ඔව් මෙතනදී මොකද වෙන්නේ? මෙන්න මෙතනදී මෙන්න මේ අක්ෂර දෙක එකතු වෙලා මේ අක්ෂරලා ඡ කියන શબ્දය හදනවා. ඊට පස්සේ අපිට මේ වචනේ උච්චාරණය කරපුවම අංචිතා. හරි අපි ඊළඟ බලමු ඊළඟ රීතිය. බලන්න මේ රීතිය මොකද්ද මෙතන කියන්නේ කියලා බලමු අපි. අක්ෂරයක් ලෙස මෙන්න මේ කියන අක්ෂර දෙක තියෙනවා නම් මේ හල් තයනනේ ශබ්ද කරන්නේ අපි මෙන්න මෙතන හැබැයි මේ අක්ෂර දෙකක් තියෙනවා නේ. අක්ෂර දෙකෙන්ම හල් තයන උච්චාරණය වෙන්නේ. අපි බලමු කොහොමද වෙන්නේ කියලා. මෙන්න මෙතන මෙන්න මේ ත අක්ෂරය තියෙනවා නම් මෙන්න මේ ත කියන අක්ෂරය තියෙනවා නම් මොකද වෙන්නේ? එයාව එකතු වෙනවා නම් මෙන්න මේ ස්වරයත් එක්ක මේ ස්වරයත් එක්ක එකතු වෙනවා නම් ඊ කියන ස්වරයත් එක්ක එකතු වෙනවා නම් මෙයාව උච්චාරණය කරනවලු G කියලා. හරිද? ඊට පස්සේ කියනවා මෙන්න මේ ත කියන අක්ෂරය නම් තියෙන්නේ මේ ත කියන අක්ෂරය ඊ කියන අක්ෂරයත් එක්ක එකතු වුණාම ඡී කියන ශබ්දය නිර්මාණය වෙනවා කියලා තමයි මේ රීතියේදී කියලා නේ. බලමු උදාහරණයක් අරගෙන මෙතනදී මොකද වෙන්නේ? මෙන්න මෙතන මෙන්න මේ ත කියන ව්‍යංජන අක්ෂරය මෙන්න මෙතන ඊ කියන ස්වරයත් එක්ක එකතු වෙලා නිර්මාණය කරනවා G කියන ශබ්දය. අපිට එතන මෙන්න මේ වචනය කුජි කියලා උච්චාරණය කරන්න පුළුවන්. හරි. බලන්න ඊළඟ උදාහරණය. මෙතන තියෙන්නේ මෙන්න මේ අර මහ ප්‍රාණ ත කියන අක්ෂරය. බලන්න මේ දෙන්න එකතු වුණා මොකද වෙන්නේ? බලන්න මේ දෙන්න එකතු වෙලා නිර්මාණය වෙනවා මෙන්න මේ ඡී කියන ශබ්ද. ඡී කියන ශබ්දය මෙයාලා උච්චාරණය කරන්න පුළුවන් කචි. හරි. ඊළඟ රීතියට අපි යමු. මේ රීතියේදී මොකද වෙන්නේ? මෙතන රීතියේදී කියනවා මෙතන තියෙනවලු හ කියන අක්ෂරේ වවල් එකක් එක්ක එකතු වුණාම මෙන්න මේ හ අක්ෂරය ඉවත් වෙලා යනවලු. හ අක්ෂරය එතකොට ඩිලීට් වෙනවා. මෙන්න කොහොමද මේක වෙන්නේ? අපි බලමු උදාහරණයක් කරා. මෙතන තිබෙනවා මෙන්න මේ උදාහරණේ. බලමු. මේ උදාහරණයේදී අපිට හම්බ වෙනවා මෙන්න මේ හ අක්ෂරය ආ කියන අක්ෂරයත් එක්ක එකතු වෙනවා කියලා. හරිද? මේ දෙන්න එකතු වීමදී සිද්ධ වෙන්නේ මෙන්න මේ හ කියන කෙනා ඉවත් වෙලා යන එක. මෙන්න මේ හ අක්ෂරය ඉවත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙතන මේ ditth හල් අක්ෂරයේ මෙන්න මේ න කියන එක හල් නයන්න ඉතුරු වෙනවා. මෙයාම අයින් වෙලා නිසා මෙයා තනිවම තමයි ඉන්නේ. ඊට පස්සේ මේ දෙන්න මොකද කරන්නේ? මේ දෙන්න එකතු වෙලා මෙන්න මේ විදියට හදනවා මෙන්න මේ නා කියන ශබ්ද. මෙතන දිනා මෙන්න මෙතන මේ නා කියන ශබ්දය හදනවා. ඇයි මෙතන හ කියන එක හ කියන අක්ෂරය ඩිලීට් වෙලා ගියාට පස්සේ මෙයාලා උච්චාරණය කරන්න පුළුවන් මානායෝ කියලා උච්චාරණය කරන්න පුළුවන්. ඔව්. බලන්න එතකොට මේ හ කියන අක්ෂරය ඩිලීට් වෙලා ගිහිල්ලා එතන යාබද ඉතුරු වෙලා තියෙන හල් අක්ෂරය ස්වරයත් එක්ක එකතු වෙලා ශබ්දයක් ගොඩනගා ගන්නවා. ඒක තමයි මෙතෙන්ද වෙන්නේ. හරි. තව උදාහරණයක් බලමු අපි. මේ අක්ෂරය. බලන්න මේ වචන දිහා මෙතනදිත් මොකද වෙන්නේ? ඔව් හ කියන හල් අක්ෂරය හ කියලා මේ ත කියන හල් අක්ෂරයේ විදිහට හ කියන අක්ෂරය තමයි ව්‍යංජන අක්ෂරය තමයි තියෙන්නේ. මෙයා මොකද වෙන්නේ? හ බවටපත් වෙමින් මෙන්න මෙතන තියෙන ආත් එක්ක එකතු වෙන්න යනවා. හැබැයි එතනදි සිද්ධ වෙන්නේ මොකද? මෙයාව අයින් වෙලා යන එක. මෙයාව ඩිලීට් වෙන එක තමයි වෙන්නේ. එතකොට මේ අපිට පුළුවන් මෙතන තියෙන හ ඉවත් වුණාට පස්සේ මෙන්න මේ වචනේ ඡායෝ කියලා මෙන්න මේ ඡායෝ කියලා උච්චාරණය කරන්න පුළුවන්. මෙතන මේ හල් තයන්න ඉවත් වෙලා යනවා. හල් ශබ්ද ඉවත් වෙලා ඡායෝ කියලා වචනේ උච්චාරණය කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි යමු ඊළඟ රීතියට. මම හිතනවා මෙතන ඔයාලට මේක අවබෝධ වෙන්න ඇති කියලා. ඔව් ඊළඟ රීතියෙන් කියන්නේ ඔව් හරි මෙතනදී බලමු අපි මෙන්න මේ උදාහරණෙත් එක්ක කතා කරමු. මොකද මෙතන වෙන්නේ කියලා. බලන්න මෙතන හල් අක්ෂරයේ විදියට ඉන්නවනම් හල් අයන්න ඊට පස්සෝ අක්ෂරයේ විදියට අපි කියනවා මේ ව්‍යංජන අක්ෂරයේ විදියට ආරම්භක ව්‍යංජන අක්ෂරයේ විදියට යාබද ශබ්ද කොටසේ න පවතිනකොට මේ න අක්ෂරය ල බවට පත් වෙනවා කියලා. උච්චාරණය කරන්න පුළුවන් සොල් රල් කියලා. දැන් වචනේ අපි කලින් උච්චාරණය කරන්න ඕන නැත්නම් සොල් නාල් කියලා. මේක සොල් රල් කියලා තමයි උච්චාරණය කරන්නේ. මොකද අර න අක්ෂරය ර බවට පත් වෙනවා. හරි බලන්න ඊළඟ උදාහරණය බලන්න මෙතන හල් අක්ෂරයේ විදියට හල් නයන්න තියෙනවා. මෙතන ආරම්භක ව්‍යංජන අක්ෂරය විදිහට ර කියන අක්ෂරය තියෙනවා. මෙතනදි සිද්ධ වෙනවා මෙන්න මේ න හල් නයන්න ර බවට පත් වෙනවා. එතකොට අපිට පුළුවන් මේ වචනය ශිල්රන් කියලා උච්චාරණය කරන්න. ඔව්. හරි මේ රීතියත් සමගින් අපි
කොරියානු භාෂාවේ මේ කොරියානු වචන කියවන්න තියෙන රීති ගොඩක් අපි කතා කරා. හරි. අපි දැන් මේ අවසානයේට තමයි අවිල්ල තියෙන්නේ මේ පාඩම් කරන. මෙතනින් මේ පාඩම අවසන් කරනවා. අපි ගොඩක් රීතීන් ගැන කතා කරා. තව රීතීන් තියෙනවා කතා කරන්න. තව වෙනස් වෙන තැන් තියෙනවා ඒවා. ඒ පාඩම් වල අපි දැන් මොනවද ව්‍යාකරණ අපි කොටස් වලදී සහ මේ ක්‍රියාපද ගැන කතා කරද්දී අපිට කතා කරන්න පුළුවන් මේ තමයි මෙතන අවශ්‍යම කරන කාරණා ටික කතා කරලා තියෙනවා. මම හිතනවා දැන් ඕනම වචනයක් වාට පහසුවෙන් උච්චාරණය කිරීම සිද්ධ කරන්න පුළුවන් මේ රීතීන් ටික හරියට අවබෝධ කරගත්තොත්. ඉතින් ඔයාලට මම හිතනවා පළවෙනි සැරේ අවබෝධ වෙන්නේ නැත්නම් දෙතුන් පාරක් වීඩියෝ එක බලන්න. එතකොට ඔයාලට අවබෝධ වෙවි මොකද්ද මේ වීඩියෝ එකේදී කියන්නේ කියලා. හෝඩිය ගැන මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට මම කරපු කලින් වීඩියෝස් බලන්න පුළුවන්. ඒක වීඩියෝස් වල හල් අක්ෂර ගැන, ව්‍යංජන අක්ෂර ගැන, ස්වර අක්ෂර ගැන මම කතා කරලා තියෙනවා. ඒ ගැන අවබෝධයක් අඩු නම් හෝ නැවත මතක් කරගන්න අවශ්‍ය නම් ඔයාලට මේ වීඩියෝස් වලින් ඒක කරගන්න පුළුවන්. මෙතනදී අපි කතා කරේ කොරියානු වචනයක් නිවැරදිව උච්චාරණය කිරීමට අවශ්‍ය වන ව්‍යාකරණමය රීති ගැන. අපි ඊළඟ මෙතනින් මේ හෝඩිය ගැන කරන අවසාන වීඩියෝ එක තමයි මේ හෝඩිය කොරියානු භාෂාවේ හෝඩිය ගැන කරන පාඩම් මාලාව ඇතුලේ අවසාන වීඩියෝ එක තමයි මේක. මෙතනින් අපි හෝඩිය නවත්තනවා. මෙතනින් මට ඊළඟට අපි කොරියානු පොතේ තියෙන පාඩම් ටික තමයි කරගෙන යන්නේ. ඒක නිසා මම හිතනවා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න කොරියානු පාඩම් එකිනෙක අරගෙන අපි සියලුම එහි තියෙන ග්‍රැමර් කොටස් වචන ගැන දෙබස් ගැන අපි කතා කරනවා. ඔයාට සල්ලි දීලා ක්ලාස් එකකින් කරගන්න ටික මෙතනදී නොමිලෙන් කරගන්න පුළුවන්. පොත හරියටම කරනවා සහ අවශ්‍ය කරන ග්‍රැමර් ටිකත් මම හරියට කරනවා. ඒක නිසා දිගටම රැඳී ඉන්න අපිත් එක්ක. ඔයාට පුළුවන් පන්තියකට නොගිහින් විශාල දැනුමක් ඔයාගේ කොරියානු ගමනට කොරියාවට යන්න අවශ්‍ය කරන ගමනට අවශ්‍ය භාෂාමය දැනුම මෙතනින් වර්ධනය කරගන්න පුළුවන් කියන එක මට විශ්වාසයි. ඔයාත් බලන්න. එතකොට ඔයාට ඒ විශ්වාසය ඇති වේවි. අපේ පාඩම් එක අපි දිගටම අවිත් එක්ක රැඳිලා ඉන්න. ඒක තමයි ඔයගෙන් ඉල්ලන්නේ. channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. ඔයාගේ යාළුවන් අතරේ videos ටික share කරන්න. ඒක තමයි ඔයගෙන් ඉල්ලන්න තියෙන්නේ. මෙතෙක් වෙලා රැඳී හිටපු හැමෝටම ගොඩක් ස්තුතියි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු.